Welcome to Triangle 161. 161 එපිසෝඩ් එකක් ගත්ත කොන්න කාලෙකට පස්සේ මාත් ජොයින් වෙනවා. කාලෙකට පස්සේ කියන්නේ මේ එක සතියයි මිස්සුනේ. හැබැයි නිකන් මාසයක් හිටියේ නෑ වගේ. මොකද අපි එකක් කරේ නෑ. ඊළඟ එක මේ ඕගොල්ලන්ට තනියෙන් කරන්න වුණා. ඉතින් මේ ඔන්න සමා වෙන්න ගිය සතියේ මට පැමිණීමට හැකියාවක් වුණ නැහැ. අපේ ගෙදර මගේ යාළුවෝ වගේ කෙන නිසා පොඩි ගෙදර ප්‍රපයා කරන වැඩ කටයුතු ටිකක් තිබ්බා. ඉතින් කොහොමද නිරා මේ දවස්වල මේ මට අපිට නිරා එවනවා ස්ක්‍රීන්ෂොට් එකක් අම්මට සිරි මම නිකන් කන්ෆියුස් වුණා. මූ ලංකාවේද ඉන්නේ කැනඩාවේද ඉන්නේ? ලංකාවේද ඉන්නේ කැනඩාවේද? කවුද කියන්නේ කැනඩාව සීතලයි කියලා මම? කවුද කතන්දර කියන්නේ? සෙල්සියස් කවුද 34 කවුද කටකතා යවන්නේ උන්ට ගහන්න ඕනේ අල්ලලා? කවුද කියන්නේ කැනඩාව සීතලයි කියලා? ඔහෙ මචං අර මිනිස්සු ෂර්ට් නැතුව ඇඳුම් නිකන් කොටකයිසන් ගහලා එහෙම යනවා එතනේ. කොටකයිසන් කියන්නේ මචං උඹ කියන්නේ මේ මොකක් කරේ හීට් වේව් එකක් ඇවිල්ලා මේ වීකෙන්ඩ් එකේ ඉඳන් මේ අද වෙනකම්ම මචං 30+ බං. හරිද? feels like කෙලින්ම 35-40 degrees. කාර් එකට නැගිනකොට කාර් එකේ පෙන්නන්නේ මචං 40 කියලා. හරිද? කාර් එක තුල ලස්සන. උඹ කියන්නේ මචං මිනිස්සුන්ට නිකන් අර මොනාද ගැහුවා වගේ බං. මේ ඊට පස්සේ මේ පට්ටම අමාරුයි. උඹට පේනවද අර නිකන් අර කට්ටියගේ වෙදර් චේන්ජ් ඉද්දී අර ඇඳුම් චේන්ජ් වෙන එක පේනවද? ඇඳුම් චේන්ජ් වෙනවා, ඇඳුම් අඩු වෙනවා මෙහෙ උන්ගේ. අඩු වෙනවා. මම දැක්කලා තියෙන එක සාමාන්‍යයෙන් ගොඩක් ගෑනු ළමයි කෙලින්ම කොට ඇඳුම් ඇඳලා උඩ කෑලි බාගෙට ඇඳගෙන පිරිමි ළමයි කොටම කොට මගේ හැමදාම ගෑනු ළමයිව තමයි නේ මචං නොටිස් කරන්නේ මුලින්ම. පිප්පි කවුද? පිරිමි ළමයි කොට අහනවත් දන්නේ පිරිමි ළමයි කොටම කොට කයිසන් ඇඳලා සෙරප්පු දාලා අර මොනවද කියන්නේ අපි සිංග්ලට්ස් කියන්නේ ඒවා දාලා අම්මට සිල් තනි කරලා සුදු ගවමයි කොට සුදු ගවමයි කොට බං කොට ගවමයි සුදු හරි අවදානම් කියලා. හරි අවදානම්. shopping mall එක ඇතුලේ තමයි බලන්න ඕනේ. හරි අවදානම්. ඒ කියන්නේ තනිකර බීච් එකේ vibe එකක් තියෙන්නේ shopping mall එකක් ඇතුලේ. අස්නේ කාලේ. ඔබ ෆෝන් හදනවා කියලා ඉවරලා මේ හරියට හදපන් ඔය අනමුරිච්චිම හරියට දාපන්. ස්ක්‍රීන් එකට බැටරිය දාලා බැටරියට ස්ක්‍රීන් එක දැම්මොත් උඹලටත් එහෙමද මචං? ඒ කියන්නේ වෙදර් චේන්ජ් එකත් එක්ක උඹලා දැන් උඹ වුණත් යා මචං. ඒ කියන්නේ වෙදර් චේන්ජ් එකත් එක්ක අපි ගොඩක් දකින මිනිස්සු සෑහෙන නිකන් අර ගොඩක් අර සපත්තුවෙන් නිකන් ස්ලයිඩ්ස් වලට යනවා. ඊට පස්සේ දික් කලසෙමින් ෂෝට් එනවා, ස්කිනී එනවා. සමහරලාට සුද්දෝ ටී-ෂර්ට් නැතුව දුවනවා එළියේ. අපිට ඉතින් බඩ තියෙන නිසා එහෙම දුවන්න අමාරුයි. ඒක නිසා අපි ටී-ෂර්ට් අඳගෙන දුවනවා. ඒක නිසා සික්ස් පැක් නැති නිසා ඉතින් අර ඒ වගේ අපිට සෑහෙන්න නිකන් ලොකු චේන්ජස් නිකන් දකින්න වෙදර් එකත් එක්ක මිනිස්සු නිකන් පොඩ්ඩක් එළියට බහින ගතිය වැඩි. පාක්ස් වල මචං පාකින් එහෙම හොයාගන්නත් බෑ. මොකද අපිට මේ ළඟේ දවසක නිකන් ඔය පාක් වලට ගිහිල්ලා නිකන් පොඩි ඇක්ටිවිටීස් වගේක් කරා. එතකොට මචං ඇත්තටම පොඩක් වේලාසන යන්න ඕනේ. හැමෝම එළියට ඇවිල්ලා පාකින් වගේ දේවල් හොයාගන්න අමාරුයි පාක්ස් වල. ඊට පස්සේ මේ ලේක්ස් ළඟ තියෙන ගොඩක් ඔය ස්විමින් ස්පොට්ස් තියෙන්නේ. නිකන් වතුරට බැහැලින්න පුළුවන් ඒ තැන්වල සෑහෙන මිනිස්සු දැන් පිරීලා ඉන්නවා නිකන් බීච් වගේ. ඉතින් අර ඇක්ටිවිටීස් ඔක්කොම දැන් යා ඇක්ටිවිටීස් ගොඩක් දැන් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අර සම වයිබ් එක සාමාන්‍යයෙන් කැනඩාවේ ජූනි කියන්නේ මෙච්චරම රස්නේ නෑ මචං. ගොඩක් වෙලාවට ඒ කියන්නේ සාමාන්‍ය නිකන් 20 රේන්ජ් එකේ තමයි තියෙන්නේ මචං. නිකන් 15 to 20 රේන්ජ් එකේ නිකන් අර එහෙම නිකන් සෞම්‍ය නිකන් මේකක් තමයි තියෙන්නේ. බට් මේ පාර අපිට ඇත්තටම ඔෆිෂියලි සමයක පටන් ගත්තා මේ ජූනි 20 එදා ඉඳන් මචං දෙනවා සම කියන්නේ ෆුල් සම තමයි දැන් ඉතින් දොඹෙන් යන දෙනවා. අපි හියුමිඩ් ලංකාව වගේ කතා කරපු සමයකට එක්ක ගැන කතා කරපු නිසා මම මොකද්ද සම රෙඩි වෙලා ගෙනාවද බීම් එක? අද මචං මගේ පටන් ගන්න ඕනේ. මන් දැන් වතුර බොන්නේ ඉස්සරහා ගිමලාගේ දන්න සීන් එක. අද මං ගෙනා මචං මොකද්ද මේකට කියන්නේ ස්පාර්ක්ලින් බොටනිකල් බෙවරේජ් කියලා එකක්. අන්න උඹත් ඉතින් බහැලා ස්පාර්ක්ලින් සීන් එක. ඒක තමයි MJ ට මං කිව්වා උඹම පොඩ කොපි කරාගෙන එන්න මේක තමයි ස්පාර්ක්ලින් බොටනිකල් බෙවරේජ් කියලා. මේක නිකන් කොම්බුචා එකක් වගේ මචං. පොඩි සීන් එකක් තියෙන බට් ස්පාර්ක්ලින් කොම්බුචා එකක් වගේ.
මේක කොම්බුචා හොඳයි කියනවනේද බඩට ගට්හෙල්තකට යා ගට්හෙල්තකට හොඳයි කියලා කියනනේ යන් ඔය ගට්හෙල්තේ බොඩි බොඩි ඉෂුස් තියෙන කට්ටියට මේ ඒක හොඳයි කියලා කියනවා 5 calories proudly Canadian vegan zero sugar මේක මචං මේකේ තියෙනවා මචං මේකේ තියෙන බූස්ට් කියලානේ මේ උඩ තියෙන අර එකපාරක් ඔය MJ ගෙනා මචං ඒ වගේ දැන් මේකත් මචං මේකේ බූස්ට් ෂොට් එකක් වගේ ඔව් බූස්ට් කියලා මේකේ තියෙනවා තව මං ගාව තව එකක් තියෙනවා ඒකේ තියෙන ફોකස් කියලා ඊට තව එකක් තියෙන එනර්ජි කියලා අර ඒ කියන්නේ අර ඒ මූඩ් එකට ඒ සීන් එකට හරියන්න තමයි මේක තියෙන්නේ කාව හරි කොපි කරලා වගේ ඉන්දිරා දැන් මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි කොකෝවා බීන්ස් ජින්ජර් සිනමන් බ්ලැක් ටී ඒවෙන් තමයි හදලා තියෙන්නේ අම්මට සරි ඒගැන්ඩ බං සිනමනුයි බ්ලක් ටීවලිනුයි වෙන්නේ අර ඇඟවේ මොනාද කලෙන්ස් වෙනවා ඊට පස්ස කොකෝවලින් ඔයට දෙනවා බූස්ට එක නයිස් වෙරි නයිස් උදේ පාන්ද රෝග බිවම සැප ඇතිය පැන්හන්න මුකුත්ම නෑ හොඳ ජිංජ කොම්පුච රහ තම තියන්නේ හොඳ ජිංජ රහයි මට එනවා නිකන් හොඳ සැර ජිංජ රහක් එනවා සහ සිනමන් ඒ දෙකේ ඒ දෙක තමයි මට ගොඩක්ම මේ කොකෝ බීන් සිබ්බට මට එහෙම ලොකු එහෙම ෆීලිං එකක් නෑ බට් අර සිනමන් and ginger තමයි ෆ්ලේවර් එක තමයි එන්නේ නිකන් අර ස්පාර්ක්ලින් ෆ්ලේවර් එකත් එක්ක and zero sugar නිසා මම ඇත්තටම කැමතියි මේ උදේ පාන්දර yeah very good very nice okay මම මගේ ඩ්‍රින්ක් එක කියලා පටන් ගන්නවා දැන් අපිටත් ඉතින් නිරාගේ මේ පැත්තෙන් රස්නේ අවුව පායද්දි අපිට මේ පැත්තෙන් ගිනි සීතල එනවා ගිනි සීතල නිකං සීතල නෑ ගිනි සීතල අපේ ගිනි සීතල මං හිතන්නේ දැන් මේ වෙලාවේ සෙන්ටිග්‍රේඩ් අංශක 7ක් හෝ 6ක් තමයි එළිය ඉතින් මම මේ දැන් මේ කතා ගන්න මොහොතේ කකුලට මචං මං ඇඳලා ඉන්නේ අර තර්මල් කයිසම් කියන්නේ තර්මල් කයිසමක් ඇඳලා මේ තර්මල් ජැකට් එකක් මේක ටෙම්පරේචර් එකක් 7ක් හරි 6ක් හරි තමයි තියෙන්නේ යකෝ අපි ඔහොම අදින සාමාන්‍යයෙන් -25 විතර ගියා අහපන් අපිට එහෙම නැහැ මම තර්මල් ජැකට් එක දාලා මේ උඩත් මේ ජැකට් එකක් වගේ ෂර්ට් එකක් මේක ඇතුලේ තියෙනවා මේ තර්මල් ඊට පස්සේ කකුල් දෙකට සොක්ස් දෙකක් දාලා බීනියකුත් දාලා ඉන්න ෆුල් සීතලට මගේ මේ කොෆි මැෂින් එකෙන් මං හදාගත්ත කැරමල් පම්ප් දෙකක් දාලා සිරප් පම්ප් එකක් දාලා කැරමල් මකියාටෝ එකක් හදාගත්තා ඒක බොන ගණන් තමයි ඉන්නේ very nice මම ඇත්තටම මචං මේ ඒ කියන්නේ යුනිවර්සලි මුළු නේෂන් වයිඩ් නිව්සීලන්ඩ් වල මේ වෙදර් චේන්ජ් එකත් එක්ක දැන් ඕගොල්ලන්ගේ අර ජූන් ජූලයි වල එකපාරට සමයක වගේ මේ වින්ටර් එක මේකට මචං ඔක්කොම දැන් මං ගිය සතියේ හොඳටම ලෙඩ වෙලා හිටියේ මට ඇත්තටම පොඩ්කාස්ට් එකට අපිට එන්න වුණත් මං ආවනම් අර ෆුල් ලෙඩ මේකෙන් තමයි ඉන්නේ මම හොඳට ලෙඩ කියන්නේ සාමාන්‍යයෙන් අපිට හැමෝටම හැදෙන්නේ කෝල්ඩ් එක මටත් ගැහුවා කැස්ස තිබුණා හොඳට කැස්ස රනි නෝස් අර ඇඟේ පතේ අමාරුව ඒක මචං අවුරුද්දට අනිවාර්යෙන් මේ වින්ටර් එකට හැදෙනවාමයි මගේ කඩේට මගේ ෂොප් එකට එන කස්ටමර්ස්ලාගේ 80%කට ඕක තියෙනවා කෑ හොටු බේර අර සෙම නහයෙන් කතා කරගෙන මං හිතුවා ඒක නිකන් අපේ මේ ඒෂියන් බොඩි එක අර ඉමුනිටි සිස්ටම් එක අවුල් හින්දා වෙන්නේ නැති කියලා. බට් එහෙමත් නැහැ. මේ ඒ කියන්නේ මේ කිවිස්ලට වුණත් ඒක අනිවාර්යෙන් හැදෙන හැමෝම ලෙඩින්. මේ පහුගිය කාලේ දැන් තාමත් එහෙමයි. මං යන්තම් ඔන්න රිකවර් වුණා. ඉතින් අර දැන් අපේ වයිෆ්ට එහෙමත් එන්න ආවා. ටක් ගාලා එයා නම් බෙහෙත් ඒවා මේ දුන්නා බීලා එයා ටිකක් අඩු කරගත්තා. අර අපි ඉතින් අර ටිකක් මම මහන්සි වෙලත් වැඩ කරනවා අරක එද්දිත් මචං මට බෙහෙත් බොන්න ඕනි කියලා මගේ බොඩිය කියනවා අර කවුරු හරි මගේ අතට දීලා කටට දානකම් මම ඒක පෙවෙන්නෙත් නැහැ. එහෙම ඒක සජින්තය කරද්දි මට too late. ඊට පස්සේ හොඳටම අමාරු වෙලා ඉවරයි. ඉතින් ඔව් මගේ ගිය සතියේ ඕක තමයි උනේ. ඔන්න ඉතින් ඒක නිසාම මං හොට් ටී එකක් හදාගෙන බොනවා. නවිත් මොකද වෙන්නේ? ඔහෙත් එහෙම්මම සීතලයි කියලා මං දන්නවා. සීතලයි හුළඟුයි. ඔව් මෙහෙ මචං දැන් අපි අර හිල්ස් වලන ජීවත්වෙන්නේ එහින්ද මේක පොඩ්ඩක් ඩබල් දැන් සාමාන්‍යයෙන් අපි කියමු ඇඩ්ලෙඩ්ඩට කුණාටුවක් එනවා නම් හිල්ස් වලට ඒක ටිකක් ඩබල් වෙලා එනවා මම උඹලට එව්වා ස්ක්‍රීන්ෂොට් එකක් මේ මං හිතන්නේ WhatsApp එකේ දකින්න ඇති මේ අපි Apple එකෙන් ඇවිල්ලා තියෙනවා weather warnings 3ක් ඒක කෙලින්ම තියෙනවා 3 severe weather alerts කියලා severe weather alerts 2යි sheep grazier warning නේ ඒකට කියන්නේ sheep grazier warning කියලා
මේ මම ඊට පස්සේ මහිතන එක දවසකුත් පොඩ්ඩේ කතා කර එකහන්න බැරිවෙච්චර මතක් කනත් එක් කියන්න මේ ශීප් ග්‍රේසිය වෝනිින් කියලා කියන්න මචන් මාර තද හුලං එකන සීතල හුළඟ කෙනවා ෆාමර්ස්ලට දෙන වෝනිං එකක් ඕගුල දැන් ශීප්ල ගැන මචන් සාමන සීතල දරාගන්න පුළුවන් සත්තුනේ උන්ගේ ඇඳුම් උන්ගේ හම් මේ ලොම්වලින් ඇඳුනුත් හදන්නේ ඒවනත් උන්ටත් දරාගන්න බැරි තරම් උන්ටත් හයිපොතර්මිය හැදෙන තරම් විශේෂයෙන්ම තරුණ සහ මේ අලුත් ශීප්ස්ලට ඒක හැදෙන්න පුළුවන් හින්ද තමයි එකට ශීප් ග්‍රේසිය වෝනිින් කියලා ගැනති ශීප් ග්‍රේසිය වෝනිින් එක කාවම මේ ෆාමර්ස්ලා තමන්ගේ ශීප්ස් ලටික ඔක්කොම ගිහිල්ල එකතු කරගෙන මහිතන්නේ උණුසුම් තැනක මේ ගාල් කරලා තියෙනවා මේ වෝනිින් එක යනකම් මචන් දවස් 3ක් යනකම් අපේ ගෙදර මම work from home කළේ මේ උදේ පට එකැනෙ නැගිට්ට වෙලා ඉඳලා නිදා ගන්නකම මචන් එක දිගට අර ඉට පස්සේ රෑ ටිකලාගේ රෑමචන් කෑගත් ඔහු ගෙනෑ නෑ ඒක තමයි ගැන ගෑනී කෑගහනවාගේ මාර හුළඟ මචන් ඊට පස්සේ අපි මේ ළඟදි පැළහිටවන අප අම්ම වෙල්ල ඉරසම ජනකොට මට පේර නෑන විනාසනෑ වෙලාවට ඒ මුල් අල්ලලා පැල්ලටික මචන් නටනෝ හෝ ගාලා මාර ඊට පස්සේ වැස්සෙම ලොකුවට නැහැ වැස්ස කියන්න මචන් දැම්මම හසදිහා බලංගිදිද්දී දැම්මට මේ මගේ ස්ටඩියෝ එක දැම මෙතන ඔගලන්ට මේ YouTube බලන්නට මේක දැම කලු මේ අහස කළු පාට පේන්නේ උදේට ඉතින් මෙතනින් සම්පූර්ණයෙන් මට අහසයි වලාකුළුයි ගස් ඔක්කොම පේනවා මම මෙහෙම හැරලා මෙතන බලාගෙන ඉන්නකොට මචං මට පේනවා නිකන් අර මේ ෆෝමියුලා 1 වල වගේ වලාකුළු යනවා ගාලා වලාකුළු යනවා මචං යනවා විතරක් නෙමේ ටිකක් තද මහත කැත කළු වලාකුළක් ළඟින් යනකොට ගාල ලොකු වැහිපාරක් එක් කියන්නේ ඒ වැහිපාර වදින්නෙත් මචන් දැන් සාමාන්‍යයෙන් වැස්ස වැටෙන්නේ එක්ක කෙලින් අතර එක්ක ඇදේටනේ මේක වැටෙන්නේ මචං හරස් අතට වෙඩි තියනවා ඇවිල්ලා අපේ මේ ජනේලේ ගාව ඩෝන් ගාලා ජනේල් වලට වදිනවා මචන් චටපට ගාලා උඹට කියන්නේ මේ දවස් පහුගිය දවස් 4ක් මම හිතන 4න් මචං මම රැට ඇහැරෙනවා මේ මං හිතන්නේ ඔය හුලඟින් එන සද්ද වලට ඇහැරලා මචං මම නිකන් වෙලාව බලන හැමදාම නිකන් 1:24යි 2යි කාලයි ඔය වගේ වෙලාවලට තමයි මම හැරෙන්නේ. හැරලා මචං අපේ තාම අපේ අලුත් ගෙදරනේ අපි තාම ඔයගලන්ට පේනවත් ඇති තාම මේ බ්ලයින්ඩ්ස් ඇන්ඩ් කර්ටන්ස් තාම දාලා නැහැ. මේ ඒක දාලා නැහැ. ඉතින් අර අපේ එළියේ ලයිට් පාරේ ලයිට් එකේ හින්දා පාර එළිය පේනවා. මම සාමාන්‍යයෙන් රැස් දෙකට මේකක් දාගෙන නිදාගන්නේ මේ අර මොකක්ද ඒකට කියන්නේ මේ අයි මාස්ක් නේ ඒකට කියන්නේ අයි මාස්ක් එකක් වගේ දාන්න නිදාගන්නේ. ඉතින් මම මචං හැරුණා මම ඒක හැරලා පාර දිහා බලනකොට අම්මට සිරි මට පේනවා මචං අර මගේ පැල ටිකයි අපේ ගෙදර ඉස්සරහා තියෙන මේපල් ගහයි හෙල්ලෙනවා හෙල්ලිලා කේයස්ෙන් අර සද්දයි ඔක්කොම ඇහෙනවා. ඒ අතරින් පතර ලාවට ගේට්ටුව හෙල්ලෙන සද්දකුත් ඇහෙනවා. ඔය විදිහට මාර තද හුලං තිබුණා මුළු මම හිතන සතිය දවස් 3-4ක් පහුගිය මේ රෙකෝඩ් කරන්න කලින් ඔන්න අද තමා පොඩ්ඩක් කාම් ඩවුන් උනේ. ඒක මේ අලුත් අත්දැකීමක් මට මොකද මට හිතෙනවා මේක මේ ඔස්ට්‍රේලියාව ගොඩක් කල් ජීවත් සහ ඇඩ්ලේඩ් වල ගොඩක් ඇඩ්ලේඩ් හිල්ස් වල ගොඩක් කල් ජීවත් වෙච්ච කවුරු ඉන්නවා නම් කන්ෆර්ම් කරා. ඒ කියන්නේ අර පහල මම මේ මොකයිද අපාර්ට්මන්ට්ස් ලයිෆ් ස්ටයිල් එකේ ඉන්නවට වඩා මචං දැන් මේ ඉහළ කඳු කරේ මට හිතෙනවා ඒක දරුණු තත්ත්වයට දරුණු වැඩි කියලා. අනිවාර්යෙන් ඒක නැචරලි මචං අර කන්ද උඩ අර අහසේ උඩට යන්න එන හුලම් පාර වැඩිනේ. උඩ අවකාශයේ දැන් ඔයා ඉන්න පළාතේ උඩ අවකාශයේ හුලඟ වැඩි. ඒත් සමහර වෙලාවට අර තනිතලා වලට හුලං පාර ගිහිල්ලත් හයියෙන් වදින්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ඒ ඔයා ඉන්න ඒරියා එක අර නිකන් බොක්කක් නිකන් කොනක් අපි කියන්නේ ක්‍රසන්ට් එකක් වගේ නම් තමයි ඒ හුලම් පාර තනිතලා වුණත් හයියෙන් එන්නේ. දැන් අපි ඉස්සර හිටිය පළාතේ අර නිකන් පල්ලෙහාට පොඩි ගිහින් තියෙන පොඩි ක්‍රසන්ට් එකක් පොඩි බොක්කක් වගේ එක. එතන මචං හුලං වැඩි කඳු උඩට වඩා. අර නිකන් ගස් ගුල්ලගෙන යනවා පැල විසි වෙනවා. අර අපි කියන්නේ පිටිපස්සේ බින් එකේ තියෙන කුණු ටික මචං ටික වෙලාවක් යද්දි අල්ලපු ගෙදර මිනිස්සයාගේ ඉස්සරහවත් අර කැරි කියන්නේ. එච්චරට යනවා. බට් ඕගොල්ලන්ගේ යනවා ඇත්තේ අර හුලං කන්දකනේ අපේ කියන්නේ අපේ පාර මචං අපේ ගෙදර දැන් අපේ ගෙදර තියෙනවනේ මගේ ගෙදර මගේ අසල්වැසියාගේ ගෙදර මගේ දකුණු පැත්ත අසල්වැසියේ හැමෝම අර එක්කිනට පල්ලෙහාට පඩිපෙළ වගේ තමයි පල්ලෙහාට ගෙවල් ටික තියෙන්නේ ගලාගෙන යනවා. ඔව් මං හිතන්නේ ඒක තමයි අනිත් එක මගේ දකුණු පැත්තේ අසල්වැසියාට අසල්වැසියයිනේ මෙයාගේ දකුණු පැත්තේ අසල්වැසියා
එයාගේ පහල කැල්ලක් ඇලවිල කිය මේ පාර තියන ඔක්කොම බ්‍රෑන්්ියෝ ගෙවල් මච ඔක්කොම මේ අවුරුදු තමයි ඕපන්ගේ පහල කැල්ල ගලන හල ගලගෙන මේ අපි මේ අපිට මේ එක පාර වීක මේ දවසක අපේ හා ගෙදර මේ යමහිතන ස්පාඥ ජාතිකයෙක් ගස් නම ගස්ගේ මැසේජ්ජ එකක් කෙනවා මේ හෙයි ගයි සයුගයිස් ඩුන්න ෝකේ කියලා ඉඩස් අපිහව යා වත්සප් එහෙම කියලා ඉට පස්සේ එක මැසි ටෙක්ස් මසේජ්ජක් නෑ මගේ මේ නේබගේ වාලගේ කැල්ලක් ගෙල්විලග ඕගලන්ට ප්‍රශ්යන් නෑනේද සහ ඕගලන්ට අපේ වහල පේනවා එලිදම් බලද්දි මොනහරි පේනවා කියන්න මචන් ගෙදර හදපයෝගින් සල්ලිගන්න ඕනි මෙච්චර අලුත් ගෙදරක් කලා වහල කැල්ල ඒක තම එක්ක ඇනයක් කරට හුලම් පාට හැබැයි මේ වෙන්නද මටඹල දැන් ඔය මේ වාසිය ගැන් නෑ වාසිය කියන්න බං අපි උදේ එක දැකලා ඊළඟ දවස උදේ වෙද්දි ඒක හදලිවරයි හොලට ඇවිල්ල හදල කවුරහරි මට අහන්නේ මොකක්ද ඔයාගේ ගෙදරට බ්ලයින්ස් දාන්න ඔයා හෝ බ්ලයින් සරි කර්තන් සරි දාන්න ඔයා කොටේෂන් හෙම කෝල් කරලා තින් නෑ අපි DIY කරන්නන්නේ අම්මට සිරි ලොග් එකකටත් දාන්න පුළුවන් එතකට මේ මම කල්පනා කරේ උඹලා දෙන්න ඔය වෙදර් ගැන කියද්දී ඔය වගේ වෙදර් කියන්නේ ඔය වගේ කන්ඩිෂන්ස් මචං කැනඩාවේ නිකන් පට්ට නෝමල් හරිද ඔය අරයන් ඒ කියන්නේ මාසෙට සැරයක් ඔය ගාලෙන සද්දයි ඒ වගේන හුලම් පාර මචං මොකද මෙහි පට්න වින්ඩි කියන්නේ වින්ට් එකෙත් එනවා සමයකේ ස්පෙෂලි වින්ට් එකේ මචං ඔය වගේ සද්ද හැමදාම වගේ මේ රාටයි නිකන් ඇහෙනවා නිකන් මේ ප්ලස් අර මේ දැන් මම දැක්කා මේ නවීන් මේ ගිහලා තිබ්බ මේ අර තරනාකි කන්ද ගාව නවීන් නවන් නවන් ගිහලා තිබ්බ මේ කන්ද ගාවට මේක මචං ෆුල් ජැකට් දාගෙන මචං අර එයා වින්ටර් ක්ලොත්ස් ඇඳගෙන ගිහලා තිබ්බේ මං දන්නා උඹලා මයිනස් දැන් එන්න බෑ හරිද ඒ වුණාට මචං ඒක මට ඒ කියන්නේ ඒක ඩිස්ක්‍රයිබ් කරන්න අමාරුයි මේ උඹ ගහලා බලපන් නිව්සීලන්ඩ් තමයි මචං මේ මං හිතන්නේ ඒක වෙල් නෝන් කාරණාවක් නිවසීලන් වල වෙදේක දැන් ඔය නවීන් කිව්ව වෙදේක අපිටත් අර ඔයා කිව්ව වගේම කැනඩාවට වගේ අපිට වෙරි නෝමල් අනිවාර්යෙන් සති දෙකකට පාරක්වත් කුණාටුවක් එනවා මේ හැම තිස්සෙම හුලං අපේ කෙලි ගෙදර බයම කෙලි සාමාන්‍යයෙන් බල්ලෝ බය කියන්නේ මේ රතිඤ්ඤපත් වනට බයයි එතකොට මොන හරි වෙන සද්ද බද්ද වලට බයයි ඔය වෙඩි සද්ද හරි මොන හරි මෙයා ඒ කිසිම දෙයකට බය නැහැ එතකොට බය එකම දේ හුළඟට හුළඟ මචං එයාට පේන්නේ නැහනේ මුළු ගෙදරම වයිබ්‍රේට් වෙනවා නිකන් ගුඩු 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 ගාලා හෙල්ලෙනවා සද්ද යනවා එයාට ඉව කරන්නත් බෑ කොහෙන්ද එන්නේ කියලා දන්නෙත් නැහැ ඉතින් අපේ ගෙදර ඕක හැමතිස්සෙම වෙනවා සමහර දවසට සජින්තයමයි උදේ වැඩට යනවද නැද්ද කියලා ඩිසයිඩ් කරනවා එච්චර හුළං තියනවා නම් අපි යන්නේ නැහැ මොකෝ අරයට එන්සයිටි එන්න පුළුවන් ඒ කියන්නේ නිකන් ගොඩාක් පැනික් වෙලා එයාට පොඩ්ඩක් අර මේ වෙන්න පුළුවන් දැන් ගෙදර දෙයජනී කියලා ඒ මේ ගෙදර අර ෆුල් සීල් නිසා අලුත් අර වින්ඩෝස් ග්ලාස් ෆුලි අර මේව නිසා ඒකේ අර සද්ද එන එක අඩුයි බට් එළියේ සද්ද බද්ද ඇහෙනවා තාම ගෙදර හෙල්ලෙන්නේ මුකුත් නැහැ බට් එළියේ ගස්වල සද්ද හරි ඔය බින් පෙරලෙන සද්ද හරි ඒවා ඇහෙනවා ඉතින් ඔයාට කියන්න මේ මවුන්ට් ටරනාකි එහෙම නැත්නම් මගේ රෙජින මවුන්ට් ටරනාකි එක මචං ඒ කියන්නේ very unpredictable තැනක් එක. ඒ කියන්නේ හිතා ගන්නවත් බෑ. ඔයා නිකන් ගහලා බලන්න සහ ඔයා අපි හිතමු දෙන්න ඇවිල්ලා දවසක එනවා නවංග ඇවිල්ලා මාව බලන්න ඇවිල්ලා නවංග මම කඳු නැගිලා තියෙනවා ඕන තරම් මේ දැන් මම අපේ පොඩ්කාස්ට් එක අහන කට්ටිය ඉන්නවා අනිවාර්යෙන් මම මාව ඇවිල්ලා හම්බෙලා තියෙනවා මට මං හිතන්නේ යාගේ නම එරංග ඔක්ලන්ඩ් වලින් ඉඳන් ඇවිල්ලා මේ මවුන්ට් ටරනාකි හයික් එකට ගියා টොප් එකට සමිට් එකට එයා වුණත් ගිහින් තියෙනවා ඔය දැන් ගොඩක් හයික් ගිහිල්ලා තියෙන අය කඳු නැගලා තියෙන අය දන්නවා මේ තරනාකි මවුන්ටන් එක මචන් නගිනවා කියන්නේ very dangerous. ඒ කියන්නේ ඕගොල්ලන් යද්දි පේනවා මැප් එකෙන් බලනවා හරි අද සනී දවසක් වලාකුළු නැහැ මීදුම එන්නේ නැහැ හුලං එන්නේ නැහැ ඕකේ මම යනවා කියලා. මචන් විනාඩි 10ක් ඇතුළත ඒක චේන්ජ් වෙන්න පුළුවන් very bad weather එකකට. හරිද? ඒක චේන්ජ් වෙලා ඔයා බය වෙලා පැනික් වෙලා මේ වෙද්දිම ආයි ඊළඟ 10 ඒක ආයි නැති වෙලාම යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අර ඒකේ තියෙන ෆෝමේෂන් එකත් එක්ක ඒ කොහොම හරි අර වලාකුළු එන යන විදිය හුලං වැස්ස එන යන විදිය ගොඩක් වෙනස් වෙනවා. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වත් වගේ මේ වීකෙන්ඩ් එකේ අපිට ලොන් වීකෙන්ඩ් එකක් තිබ්බා. මගේ ඔක්ලන්ඩ් ඉඳන්
මගේ හොඳම යාළුවාව ඇයි යාගේ වයිෆු යාගේ චූටි බබයි දුවයි ඉතිං මං ඒගොලන්ඩිකවා අක්කේ අයේ ඇඳගන්න තියෙන ෆුල්ම ජැකට්ටික දාගන්න හිම බලන්න යන ලෙවල් එකටම ඇඳගන්න එක මොකද අපි මේ තරනාකි මවුන්ටන් එකට යන ක්‍රම දෙකක් තියෙන එකත්තම අපේ ගෙවල් ගාවම ටරනාකි එකන හිතපංකො මෙම පිරිමීඩයක් වගේ කියලා පිරිමීඩේ බොටම් එක හරියම තියෙන්නේ නිව්ප්ලිමත් නගරේ එතක නිව්ප්ලිමත් නගරීන්දන් යන්න පුළුවන් විනාඩි අපේ ගෙදරින්ද විනාඩි 15කින් යන්න පුළුවන් පොඩි කාපාකයක් තියෙනවා ඒ කාපාකයකට ගියාම චුට්ටක් අනිත් අපේ සාමාන්‍ය ගෙවල් තියෙන ඒරියා එකට වඩා උඩින් බට් එච්චර මුඩත් නැහැ ඒක නිකන් පොඩක් බොටම් එකට ළඟයි ඔතනට හිම වැටෙන්නේ වින්ටර් එකේ අර අන්තිම හරිය නිකන් තදම හරිය පල්ලෙහාට මෙනකන් හිම තියෙන්නේ එතකොට තාම වින්ටර් එක පටන් ගත්ත විතරයිනේ දැන් අපි හිමාල්ලන්න ඕන්න යන්න ඕනේ ටිකක් මැද තියෙන කාපාක් එකට සෝ ඒකට යන්න ඕනේ මචං අපේ නිව්ප්ලිමත්තේ ඉඳන් පැයක විතර ගමනක් තියෙනවා පොඩි ටවුන් කීපයක් කරා ඒ ටවුමට යන්න ඕනේ ඒ ටවුමෙත් ගිහිල්ලා ඒ ටවුමට ඇතුල් වෙලා කන්දේ උඩට යන්න පාරක් තියෙනවා නිකන් මේ 18 වංගු නගිනවා වගේ විනාඩි 15ක් විතර උඩට යන්න ඕනේ අපි මේ පාර සිලෙක්ට් කරගත්ත අපි එතනට යමු හිම තිබුණොත් good මරුම තමා හිම නැති වුණොත් it's okay හිම එතන ගිහිල්ලා ෆොටෝ එකක් හරි ගහලා බලලා එමු කියලා මට උනුනේ මගේ යාළුවන්ට පෙන්නන්න මචං යද්දි හිම නෑ මුකුත් නෑ හොඳට අවුව පායලා ලස්සනට තියෙනවා මමත් මගේ ගැම්මෙන් යනවා යූට් එකේ දැන් අර 4 wheel උත් දාලා යන්න පුළුවන් උඩටම ගියා ගිහිල්ලා ලස්සනට මෙහෙම කන්ද තියෙනවා ඈත නිල් අහස අපි එළියට බහැලා ෆොටෝ ටික ගහන්න try කරද්දිම මෙහෙම මචං මේ නවීන් දැක්කනම් ඒක ඔයා මේ ලස්සන නිසදැස් ලියනවා ඒක ගැන අර නවීන් මෙහෙම මේ අර නිකන් අපි හඳුන් කූරක් පත්තු කරලා මම මේ කියන එක ඕගොල්ලන්ට මේ චිත්‍ර රූප මවා ගන්න පුළුවන් හොඳට අපි හිතන්නකෝ හඳුන් කූරක් පත්තු කරලා ඔයා හඳුන් කූර ළඟ හඳුන් කූරේ දැන් දුම් ටික යනවා ඒ ළඟට අපි හිතන්නකෝ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් අපි තිබ්බා කියලා නිකන් එක්කෝ පීකානක් හරි ඇඟිල්ලක් හරි බෝලයක් හරි ඒ හඳුන් කූරේ දුම යන්නේ මචං අර ඒකේ වැදිලා ඒකේ වටෙන් නිකන් වටේට ගිහිල්ලා ඒක අර නිකන් ඒක ෆුල් බදාගෙන ගිහිල්ලා යන්නේ මචං ඒ විදිහට දැන් මේ කන්දේ උඩින්දී අපිට පේනවා ඈතින් එන අර මීදුම් වලාකුළුයි අරකේ වැදිලා කන්ද වටේට කන්ද උඩින් නැගලා මෙහෙම පල්ලෙහාට ගලාගෙන එනවා මචං හුළඟක් ආවා හරිද හුළඟක්කුයි සීතලකුයි ආවා අපි ග්ලව්ස් නැතුව මං අතේ තියාගෙන මං නිකන් ග්ලව්ස් නැතුව ෆොටෝ එක ගහ හිටියේ මගේ අත නිකන් අර කැනඩාවේ පුපුරු ගහන්නේ හිමාලයේදී ඒ ලෙවල් එකට පුපුරු ගහලා නිකන් මං හිතුවා අර ෆ්‍රොස් බයිට් එන සීන් එකටම ආවා කියලා හරිද එච්චර තදයි ඒ හුළඟයි සීතලයි ඔයා වීඩියෝ ගත්තේ නෑනේ ෆොටෝ වීඩියෝ මචං චුට්ටක් ගත්තා මං ඔයගලන්ට දැන් වීඩියෝ එකක් දාන්න මේ මම මේ වාගේ ඉන්ස්ට්‍රග්‍රෑම් එකේ ඔයාගේ නෙමෙයි සචින්තයාගේ ඉන්ස්ට්‍රග්‍රෑම් එකේ යා දාලා තියෙන ෆොටෝස් මම හිතන්නේ කීපයක් ඔව් ඒ තරමට මචං ආවා කියන්නේ ඒ කියන්නේ අපි හොඳට ඇඳගෙන ගියේ නැත්නම් අනිවාර්යෙන් හයිපෝතර්මියා හැදෙලා අනිවාර්යෙන් මැරෙනවා හරිද ඒ කියන්නේ ඔයගේ අර ඒ කියන්නේ මට දෙන අවුටින් එකක් යද්දී මේ දැන් මෙහෙ වුණත් අපි දැන් ඔබ දැන් නායකරා ෆෝල්ස් යද්දී අපි නිකන් තින් ජැකට් එක يعني කොච්චර මේ يعني ඔබ දැන් වින්ටර් එක ස්පෙෂලි වින්ටර් එක යද්දී ඔබ කියන වගේ අර එක්ස්ට්‍රීම් වෙදර් කන්ඩිෂන් එකට එක්ස්ට්‍රීම් නිකන් කෝල්ඩ් එකට රෙඩි වෙලා තමයි යන්නේ මොකද අපි නිකන් දාඩියක් දැම්මොත් ගලවන්න පුළුවන් නේ බට් අපි නිකන් තින් නැදන් ගිහිල්ලි වෙලා ඔක ඇත්තටම එක්ස්ට්‍රීම් වුණොත් අපිට බඩු නැහැනේ මචං ඉතින් ඒක නිසා ලේයර්ස් දෙකක් විතර දාන් යන එක ඇත්තටම මේ වටිනවා මම ඔයගලන්ට ටී-ෂර්ට් එක ඇඳලා ස්වෙටර් එක ඇඳලා පෆර් එක කාර් එකේ තියලා තියෙනවා just in case ඕන වුණොත් නවී සහ නිරා ඔහොම මින්නගම WhatsApp එක බලන්න මම දැන් ෆොටෝ එකක් දැම්මා අපි මේක දාමු මේ කට්ටිය වෙලාවල් 3 ඔය ටික ඉතින් ඔය ටික දාලා තිබ්බා මේ සචින්තයා මේ මචං මේක නගින්න පුළුවන් කන්දක් නෙමෙයි මේ කන්ද බං මේක අර එනග ගහ නගින්න ඕන කන්දක් නේ ඕ මචං මම උඹලට එවන්න වීඩියෝ එකක් හයිකින් ට්‍රේල් එකක් ඇති කියලා මම මේ ළඟදී දැක්කා කට්ටියන් නගිනවා හරිද කපල් එකක් නගින වීඩියෝ එකක් මම උඹලා දෙන්නට එවන්න මචං ඒ කියන්නේ ඒක මාරම අමාරු හයික් එකක් මං හිතාගත්ත මට නම් මේ ආත්මේ මගේ මේ ආත්මේ මේ බොඩියත් එක්ක නගින්න වෙන්නේ නැහැ කියලා unfortunately but මං හරි ආසයි ඒක නගින්න ලබනාත්ම කුරුල්ලෙක් කරලා යන්න පුළුවන් මැනිෆෙස්ට් කරලා මේ පොඩ්ඩයි නම් මේ දැන් මේ වැටවල් වගේ මොකක් හරි එකක් තියෙනවනේ මේ
අල්ලගෙන නගින්න දේ තියෙන්නේ. ඔව් ඒ තියෙන්නේ මචං වැටවලුත් නෙමෙයි මං හිතන්නේ නිකන් අර ලයිට් ලයින්ස් මොන හරි ගිහින් තියෙනවා ඒ මේ හරි තියෙනවා මේ ස්කී මොකක්ද කියන්නේ පොඩි ස්කී පාක් එකක් තියෙනවා මේ ගොඩාක් වින් මේ ස්නෝ තියෙන දවස්වලට එතනට ගිහිල්ලා අර කේබල් කාර් එකකින් දැන් මේ පොඩ්ඩක් ස්නෝ කරන්න පුළුවන් මේ මේක මේ ඔය ෆොටෝ එක දාපන් මේ පොඩ් එකේ මේකට එතකොට බලන් ඉන්න නැත්තම් බලයි මොකද්ද කතා කරන්නේ. ඊට අමතරව ලේසින් වැඩේ සින්ඩිගේ මේ ඉන්ස්ටාග්‍රෑම් එකට ගියා නම් මේ යා පබ්ලික් නේ එයාගේ ඉන්ස්ටාග්‍රෑම් එකට ගියා නම් බලා ගන්න පුළුවන්. මේ උඹ දාලා තිබ්බ නැහැ හැබැයි එයා දාලා තිබ්බ ෆොටෝස් ගොඩක්. ඔව් එයා දාලා මේ මට තියෙන ප්‍රශ්නේ බං මේක මේ නගින කට්ටිය එතකොට අර එවරස්ට් වගේ මේ හයිකින් මොනවාද අර එන්නක ගහ ලනු ගැටක ගහ එහෙම උඩට නගින්න නැත්තම් පාත් එකක් තියෙනවා දුරට නගින්න. නෑ මචං ඒකේ පාත් එකක් නෑ. නිකන් හිතන්නකෝ අර පුපුරාගිය ගල් ගොඩක් තියෙනවා ඒක ගහලා තියෙනවලු තැඹිලි පාට කෝන් එකක් පොළොවේ හයි කරලා තියෙනවා තනින් තන මේ නිකන් අර මේ කොන්ක්‍රීට් දාලා හයි කරලා තියෙනවා ඒ කෝන් පේන මානේ කොහෙන් හරි යන්න පුළුවන් තැනකින් යන්න ඕනේ එහෙමයි එතනින් ඒක අල්ලල්ලා යන්න තැනක් නැහැ ඒ කෝන් එකක් තියෙන්නේ නිකන් මීටර් 50කින් ඈතින් වගේ තියෙනවා ඒ පුළුවන් තැනකින් අර ගල් දිය වෙලා නැති තැනක් බලාගෙන හිම අල්ලගෙන යන්න තියෙන්නේ මම ඕක දෙන්නට වීඩියෝ එකක් යවන්න අනිවාර්යෙන් මේ තරනාකි ගැන අහන්න දකින්න බලන්න ආස හැමෝටම ඒ වීඩියෝ එකේ ලින්ක් එක අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න මම ඒක හරි ආසයි ඔයගොල්ලන්ට ෂෙයා කරගන්න ඒක ගැන දාලා තියන්නම් ඉතින් ඔන්න ඒක තමයි මගේ කතාව මවුන්ටන් එකේ කතාව ඉතින් අර නිරා කිව්වාගේ අපි හිටිය විනාඩි 15-20 මං හිතන්නේ 30ක් විතර හිටියා. ඒ 30න මචං වැස්සා. ඊට පස්සේ වහිද්දි දේදුණු ලස්සන රේන්බෝ එකක් දැක්කා. ඊළඟට හුලං ආවා මේ සීතලාව. ඒ ඔක්කොම ගිහිල්ලා ආයේ ෆුල් ක්ලියර් බ්ලූ ස්කයි ආවා. අපි ඊට පස්සේ ඒක මචං හිතපන්කෝ ඒව මුකුත් ඇඳලා හිටියේ නැත්තම් ආයේ ලෙඩ වෙලා තමයි ගෙදර එන්නේ. ඉතින් උඹලා ගෙදර ඉඳන් ඔය ඔතන ඔය ගිය ස්පොට් එකට කොච්චර වෙලාවක් යනවා ඩ්‍රයිව් එක? පැයකමාරක් වගේනේ එතනට යන්නේ විනාඩි 56යි ගෙදර ඉඳන් ඒ මොකද අපි යන්නේ වටෙන් උඩට මට කෙලින්ම ළඟට යන පාමුලට යන්න නම් විනාඩි 15යි තියෙන්නේ ඒකත් හයිවේ තමයි මචං 100 කිලෝමීටර්ස් per hour යන්නේ chapter 22 අන්තිම chapter එක ඔයාගේ financial freedom එකට journey එක congratulations ඔයා මේ පොතේ අන්තිම චැප්ටර් එකට ඇවිල්ලා. මේ වෙනකොට ඔයා mindset, budgeting, debt management, investing, long term wealth හදන එක ගැන knowledge එක ගොඩක් gain කරගෙන ඉන්නේ. expenses track කරන්නේ කොහොමද? budget එකක් හදන්නේ කොහොමද? income එක manage කරන්නේ කොහොමද? passive income streams explore කරන්නේ කොහොමද කියලාත් ඔයා ඉගෙනගෙන networking smart goal set කරන එක future generations වලට ඔයාගේ wealth protect කරන එකේ importance එකත් ඔයා discover කළා. ඒත් මේක end එක නෙවෙයි. මේක පටන් ගැනීම විතරයි. yes ඒ තමයි අපේ MJ ගේ අලුත්ම audio and book එක. ඉතින් ඒකේ අපිට ගන්න පුළුවන් audio version එකයි ඊට පස්සේ PDF version එකයි දෙකම තියෙනවා. ඔයගොල්ලෝ අපේ first comment එකට ගියොත් ගිය podcast එකත් අපි කතා කරා. ඒකෙත් අපි දැම්මා link එක. මේ podcast එකෙත් අපි link එක දාන්නම්. MJ ගේ Instagram එකෙත් අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මාර සතුටුයි. ඒ කියන්නේ මගේ මේ අකුරු නටද්දි කියවද්දි අකුරු නටන පුද්ගලයන්ට තියෙන audio version එක කතාව උඹටමයි මම මේ audio thank you so much මේ මං වගේ අර කියන්නේ එකක් මට කියවද්දි අකුරු නටනවා දෙක වෙලාවක් නෑ ඔක කියව ඉන්න. ඉතින් අර ඒක අහන ගමන් වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඒ audio version එක සහ හිතන්නකෝ ලංකාවේ ඩබින් කටහඬකින් ඒ පොත හැද්දි කොහොමද ඒ ගතිය. ඉතින් ඒක ගති audio book එකක් එක තියෙනවා. ඒක මං හිතන්නේ ඒක මොකද්ද fast track financial freedom එකට යන්න පුළුවන් fast track මං කියන්නේ අත්පොතක් ඒක. ඉතින් ඕගොල්ලන් හැමෝටම මේක follow කරන්න පුළුවන්. අපි ගිය සතියේ පොඩ්ඩේ කතා කරා. ඒක නිකන් අර
මොකද චීට් මේකක් වගේ නිකන් අර මොකක්ද ඒක කියන්නේ චීට් ෂීට් එක චීට් කෝඩ්ස් චීට් ෂීට් එකක් වගේ නිකන් අර මොකද nice and simple ඩැඩ් එහෙම කියවලා තියෙන කට්ටිය දන්නවා. දැන් ඒගොල්ලන්ට කියන්න ඕනේ පොයින්ට් එකක් කියමු. ෆයිනෑන්ස් කරලා වාහනයක් ගන්න එක කොච්චර නරකද කියන එක අපි සාමාන්‍යයෙන් මම නිකන් ටොපික් එකක් ගත්තේ. ඒකේ කියන්න ඕනේ දැන් රිච් ඩැඩ් පුවර් ඩැඩ් ලියපු මිනිස්සයාට ෆයිනෑන්ස් කරලා වාහනයක් ගන්න එපා. මොකද ඔයාගේ වාහනේ ඩිප්‍රීෂিয়েට් වෙනවා අරකද මේකද අතේ තියෙන සල්ලි නැති වෙනවා. මිනිහා මචං ඔය කෑල්ල කියන්න කතාවක් හදලා මවලා ළමෙක් දාලා තාත්තා කෙනෙක් දාලා අරක කරලා මේක කරලා ඒක හිනවැල් වටාරමක් දාලා තමයි ඔය පොයින්ට් එක කියන්නේ. ඉතින් එහෙම පොයින්ට් එක කියන විදිහත් පොඩි ආතල් එකක් තියෙනවා. බට් ඔයගලන්ට ෆාස්ට් ට්‍රැක් එකක් ඕන නම් මෙන්න මේකෙන් කෙලින්ම නෝ මේක හොඳ නෑ මේක නරකයි අරක හොඳයි මේක හොඳයි කියලා නවීන් ලස්සන්ට ඒක ෆුල් නිකම් පොයින්ට් එකටම කියලා තියෙනවා. ඉතින් අපි හැමෝම කැමති ෆයිනෑන්ෂියලි ඒ ෆ්‍රීඩම් එකට ළඟා කරගන්න කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් work really hard and otherwise සාමාන්‍ය විදිහට යන ගමන් ෆයිනෑන්ෂියලි ෆ්‍රීඩම් එක ගන්න පුළුවන් හරි මෙතඩ්ස් ෆලෝ කරොත් ඒ ෆ්‍රීඩම් එක ගන්නත් පුළුවන්. ඉතින් මං අපි තුන් දෙනාම ඔය තුනම දෙකම කරලා තියෙනවා. ඉතින් හાર્ඩ් වර්ක් කරන ගමන් ඒ මෙතඩ්ස් ෆලෝ කරගෙන යන ගමන් ඉතින් අපි අපේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එකට ළඟා වෙමින් ඉන්නවා. නවීන් good luck with your book. මේ thank you so much boys for link එක තියෙනවා පල්ලෙහා download කරලා අහන්න. කොහොමද response so far? සෝෆා හොඳයි මේ සෝෆා හොඳට ගොඩක් පොත ඇත්තරම මේ හිතුවට වඩා දැම්මම ඇත්තරම පොත ගැන පබ්ලිෂ් කරේ අද මේ ඕල්රෙඩි 6-9 දෙනෙක් විතර පොත අරගෙන තිබ්බා. අද තමා මේ පබ්ලිෂ් කරේ කියන්නේ පබ්ලිෂ් කියලා කියන්නේ පොත වෙබ්සයිට් එකට දැම්මට මම මේ කිසිම තැනක සඳහන් කරේ නැහැ පොත දැම්ම කියලා. දැම්ම කියලා සඳහන් කරේ පොඩ්කාස්ට් එක හරහා සහ මේ පොඩ්කාස්ට් එක දානකොට අදම ටික්ටොක් වීඩියෝ එකක් දැම්ම ඒ හරහා. ඉතින් දෙක බලලා ඔල්රෙඩි පොත් කොපි 9ක් ඔඩියෝ සහ PDF විදිහට කට්ටිය අරගෙන ඉතින් හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ මගේ Telegram group එකට join වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් මගේ ඒකත් මගේ website එකට ගිහලා හොයාගන්න පුළුවන් link එක දාන්න නැති කට්ටියට. මේ Telegram group එක the 11 club ඒකට join වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් join වෙන්න. මොකද මම ඒකේ හැම සතියෙම entries 200ක් දාලා 3 දෙනෙක්ව තෝරනවා giveaways වලට. ඉතින් හැම සතියෙම මේක යනවා මචං. කියන්නේ සෞන්ද පටන් අරගෙන 200කට පුළුවන් 200ක් විතරයි ගන්න එක පාර. ඉතින් පළවෙනියටම රෙජිස්ටර් වෙන 200න් 3 දෙනෙක් තෝරනවා. ඒ සතියට අදාළ gift එක මේ giveaway එකක් විදිහට 3 දෙනෙක්ට අපි දෙනවා. ඊට අමතරව මේ MJ එක ඔයාලට පොඩි ඩිස්කෂන් එකකට අවස්ථාවක් හම්බෙනවා. ඔයාලට මොන හරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඒ වගේ giveaways තියෙනවා. ඉතින් Telegram group එකට join වෙන්න කියලාත් මේ වෙලාවේ ආරාධනා කරනවා. මොකද අර කට්ටියට කනෙක්ට් වෙන්න තියෙන ඒ business and finance money management විදිහේ ideas තියෙන කට්ටියට කනෙක්ට් වෙන්න තියෙන හොඳම තැන තමයි දැනට අපේ Telegram group එක. තව අලුත් වැඩ වගේක් වෙනවා වෙබ්සයිට් එකේ ඉස්සරහට පොඩි ඕගලන්ට join වෙන්න පුළුවන්. ඒවා ඉස්සරහට අරගෙන එන්න. ඉතින් මගේ අපි හැමෝගෙම ජීවිතවල මිෂන් එකක් තියෙනවා. ඉතින් මගේ මිෂන් එක තමයි financially අපිට ඉස්කෝලේනුත් කියලා දුන්නේ නැහැ කිසිම දෙයක් ෆයිනෑන්සස් ගැන. අපිට අපේ දෙමෝපියෝ වැඩිහිටියෝ කියලා දුන්නෙත් නැහැ ෆයිනෑන්සස් ගැන. සෝ අපි මාර මෙස්ඩ් අප් ජෙනරේෂන් එකක් මනි මැනේජ්මන්ට් වලින් අපේ වැරද්දක් නැතුවම. ඉතින් මගේ අරමුණ තමයි මේ මෙස්ඩ් අප් ජෙනරේෂන් එකට මේ මම ඉගෙනගත්ත දේවල් පුළුවන් විදිහට කියලා දීලා හොඳ ජෙනරේෂන් එකක් financial savvy Sri Lankans all around the world කියන එක තමයි මගේ මිෂන් එක. ඉතින් ඒකට උදව් කරන හැමෝටම ගොඩක් ස්තුතියි including the two of you. අනිත්තක මචං මේ මම අපේ කමියුනිටි එක ගැන කියන්න ඕනේ. අපේ කමියුනිටි එකට දැන් මේක අහගෙන ඉන්න අයට සන්තෝෂ වෙන්න පුළුවන්. ඕගොල්ලන් ඉන්නේ කොයි වගේ කමියුනිටි එකක්ද කියන එක ඕගොල්ලන්ට මේකෙම තේරෙන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වෙනවා. සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා අපි තුන් දෙනාම එහෙම කියාගන්නේ නැහැ. අපි තුන් දෙනාගෙනමනේ. අපි කවදාකවත් අපි ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියලාත් නැහැ. දැන් පොඩ්කාස්ට් එකක් කරගෙන යනවා අවුරුදු 4ක 3ක 4ක ඉඳන්. එතකොට මට මගේම YouTube channel එකක් තිබුණා කාලයක්. ඉතින් ඒකෙත් ගොඩක් කට්ටිය ආදරයෙන් අපි වට එකතු වුණා. නවීන්ට තිබුණා, ඉරාට තියෙනවා. ඉතින් අපි අපිව ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියලා මේව කරගන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ඕගොල්ලන් වගේම කොල්ල 3 දෙනෙක්. අපි එදිනෙදා ජීවිතේ
මහන්සි වෙලා වැඩ කරලා සල්ලිගයක් හමරි හම්බ කරලා සේව් කරගෙන අපේ ලයිෆ් එකේ අපිට ඕන දේවල් ළඟා කරගෙන යන ගමනක යන ගමන් අපි අපේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න. ඉතින් ඒක නිසා අපි මේ අපි වටා එකතු වෙන සබ්ස්ක්‍රයිබර්ස්ලට මුකුත් විකුණන්නවත් නිකන් අර ඒක නිකන් ටී-ෂර්ට් එකක් ගහලා විකුණන්නවත් පොතක් දෙන්නවත් නිකන් අර කෝප්පයක් විකුණන්නවත් එහෙමට වඩා බලන්න අපේ වටේ ඉන්න කට්ටියට අපි දෙන්නේ මේ දැන් නවීන් දෙන්නේ ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් දෙන ක්‍රමයක්. එහෙම නැත්නම් ඔයගලන් චීට් කෝඩ් එකක් ලයිෆ් එක හොඳ තැනකට ගෙනියන්න පුළුවන් ලස්සන දෙයක් තමයි එයා පෙන්වන්නේ. ඉතින් ඒක ඔයගලන් සතුටු වෙන්න ඕනේ. අපි අර නිකන් ඇඳුමක් ගහලවත් නිකන් ටොපියක්වත් චොකලට් එකක්වත් විකුණන්නේ නැතුව මේ වගේ දෙයක් නවීන්ගේ පැත්තෙන් එන එක ඉතින් ගොඩාක්ම වටිනවා. ඒක අනිවාර්යෙන් මං හිතනවා දහසක් පිරිසකට ඒක ප්‍රයෝජනවත් වෙයි ඒගොල්ලන්ගේ ගමන ඉස්සරහට යන්න. ඉතින් අනිවාර්යෙන් ඒක ලොකු උදව්වක් නවීන් මුළු කමියුනිටි එකටම කරන්න. ඒක වෙල් ඩන්. ඊට අමතර මතක් කරන්න තියෙන්නේ මේක මම තනියමම කරන වැඩක් නෙමෙයි. මගේ පිටිපස්සේ පොඩි ටීම් එකක් ඉන්නවා. මේ දැන් ඔය හැමදේම වෙබ්සයිට් එක හදන්න කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔය ටික ප්‍රෝග්‍රෑම් කරන්න පාර්ට් එක කරන කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ මම මගේ ඔඩියෝ බුක් එක එඩිට් කරන්න කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔය පොත හදනකොට ඒකේ ඩිසයින්ස් ඔය AI යස් කරලා ඒව කරන කෙනෙක් ඉන්නවා. ඔය වගේ ඒක පිටිපස්සේ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ හැමෝටමත් ඒගොල්ලෝ මං හිතන්නේ මේක අහනවා ඇති සමහර විට. උන් ටිකක් පරක් වෙලා අහන්නේ. හැමෝටම ගොඩක් ස්තුතියි අහන කට්ටිය. මේ ඉතින් ඒ ටීම් එකට මේ වෙලාවේ ඒ තෑන්ක් කරන්න ඕනේ. මොකද මේක මචං ගොඩාක් කල් තිස්සේ දියදී මේ කරපු ප්‍රොජෙක්ට් එක. මොකද ඉංග්‍රීසි වලින් ඔය වගේ ගයිඩන්ස් නොලෙජ් එක දාන එක හරි ලේසි. ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කරන එක පොඩ්ඩක් අමාරුයි. මේ මොකද ෆයිනෑන්ෂල් වර්ඩ්ස් උයි අර සිංහල වර්ඩ්ස් උයි මේ ගැලපෙන්නේ නැහනේ. අර මූල්‍ය මනි කියන්නේ මනි මැනේජ්මන්ට් කියන්නේ මූල්‍ය කළමනාකරණය. ඔහොම ලියලා පොතක් කියවන්න පුළුවන්ද කියපන්. එහෙම බෑ. අර ඒ වගේ ඒකයි අර මම පොඩ්ඩක් කට්ටියට ටිකක් දැනෙන විදිහට සිංහල සහ ඉංග්‍රීසි දෙකම පාවිච්චි කරලා අර සාම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා පොඩ්ඩක් කරේ. ඉතින් ඔයගලගේ ෆීඩ්බැක්ස් මොන හරි තියෙනවා නම් මට Instagram එකේ කරුණාකරලා ඒව දෙන්න. එතකොට අපි ඊළඟට මොන හරි කරන වැඩකදී ඔක්කොම මේකක් විදිහට ගන්න පුළුවන්. මට දැන් තියෙනවා ප්‍රශ්නයක් නිරාගෙන් අහන්න. කියන්න. දැන් ඉරානයට ඇත්තටම න්‍යෂ්ටිකවි තියෙනවද? තිබ්බද? ඒක තමයි හොඳ ප්‍රශ්නේ. ඒක අපි දැක්කා early 2000 වල ඉරාක් ඒ යුද්ධෙදී ඇමරිකාව කිව්වා ඇමරිකාව සහ ඇමරිකාවට සපෝට් කරන යුරෝප් රටවලුයි ඊශ්‍රායලේ කිව්වා ඒ රටවල් වල තියනවා කිලිවලා මේ නියුක්ලියර් වෙපන්ස් අන්තිමට ඒ රටවල් වලට ගිහිල්ලා විනාශ කළා උන්ගේ ඔක්කොම සම්පත් රිසෝසස් ඔක්කොම මේ ලොකු රටවල් වලින් ගත්තට පස්සේ කිව්වා ආහා නියුක්ලියර් නෑනේ සෝරි හරිද? දැන් ඒ වගේ ප්ලේබුක් එකක් තමයි අපි මෙතනත් දකින්නේ. බට් ඇත්තටම කියන්න බෑ තියනවද නැද්ද කියන එක. ඒක දැන් ඇමරිකාවට අනුව ඇමරිකාව සහ ඊශ්‍රායලයේ සහ යුරෝප් රටවල් බිලීව් කරනවා මුන් ගාව ඉරාන් ගාව තියනවා කියලා 60% එන්රිච් කරපු යුරේනියම්. දැන් යුරේනියම් දැන් මේක මේ කෙමිස්ට්‍රි පාර්ට් එක ඇත්තටම හරියම දන්නේ නැහැ. බට් මම මේ කියෝලා බලලා තියෙන විදිහට 3 to 5% enrich කරපු යුරේනියම් යූස් කරන්නේ සාමාන්‍යයෙන් කමර්ෂල් ඇප්ලිකේෂන් වල කියන්නේ ඔය නියුක්ලියර් එනර්ජි හදන්න ඒ වගේ දෙයකට. ඕක 90% වලට කියනවා කියන්නේ මිලිටරි ග්‍රේඩ් කෙලින්ම හදන්න පුළුවන්. වෙපන් ග්‍රේඩ් බෝම්බයක් හදන්න පුළුවන්. මේ ඉතින් දැන් මේගොල්ලෝ බිලීව් කරනවා 400 plus කිලෝස් තියෙනවා කියලා යුරේනියම් 60% වලට එන්රිච් කරපු. කොහොම හරි දැන් මේගොල්ලෝ ඒ එන්රිච් කරන සයිට්ස් වලට තමයි මේ පාර ගැහුවේ. දැන් බට් මේගොල්ලෝ බිලීව් කරනවා ස්ටිල් ඒගොල්ලෝ ඒ යුරේනියම් ටික වෙන තැනකට මූව් කරලා තියෙන්නේ කියලා. කියන්නේ යුරේනියම් ටික විනාශ වෙලා නැහැ කියලා තාම බිලීව් කරනවා. බට් යුරේනියම් එන්රිච් කරන ප්ලාන්ට්ස් වලට තමයි ඔක්කොම තුනකට තමයි පොටෙන්ෂල් ප්ලාන්ට්ස් තුනකට තමයි ගහලා තියෙන්නේ. දැන් මේගොල්ලන් ඒ දැන් 100% ඉරාන් ගාව නියුක්ලියර් බෝම්බ එකක් තියෙනවද කියලා තාම මේගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. බට්
ඒක තව මාස කිහිපයකින් බෝම්බයක් වෙන්න තිබ්බ එකක් වැළැක්කුවා. තව අවුරුදු ඒගොල්ලන්ගේ process එක අවුරුද්දකට දෙකකට පස්සට දැම්ම අඩු ගන්න. පස්සට දැම්ම අඩු කරා කියන තැන තමයි මේගොල්ලෝ ඉන්නේ. මම මචං ඕකේ ආසම කෑල්ල තමයි දැන් මේ අපි යුද්ධ ගැන කතා කරද්දි සහ මේ නිකන් පොඩි බර දේවල් කතා කරන්න අපි එච්චර කුඩාත් දේවල් දන්න මිනිස්සු නෙමෙයි. මම නිකන් අහගත්ත දේවල් හැටියට මට නවීන් මං හිතන්නේ දන්නේ නැතුව ඇති. මං ආසයි නවීන්ට මේක යාළුවෙක් විදිහට මම නවීන්ට කියන එක ඕගොල්ලන්ට තහගෙන ඉන්න පුළුවන්. ඉතින් එතකොට මං අපේ වයිෆ්ට නවීන් සීන් එකේ දින්නේ මේ ඔපරේෂන් ඉතින් මේ මං ආසම මචං මේ ඇමරිකාව මන් දන්නේ නැහැ ඒ කරපු වැඩේ හරිද නරකද කියන එක නෙමෙයි. මේ ප්‍රිසයිස් ප්ලෑනින් කියන එක. මේක මං හිතන්නේ යුද්ධ ඉතිහාසයේ කරපු ඒ කියන්නේ සර්ප්‍රයිස්ම ඇටැක් එකක් කියලා හඳුන්වනවා ඇමරිකාව පහුගිය දැන් දවස්වල කරලා හැමෝගෙම දැන් අපේ මගේ YouTube එකේම පිටලා තියෙන්නේ මේ B2 බෝම්බ යවන යානය සහ බංකර් බස්ටර් ගැන කතන්දර වලින් තමයි. ඉතින් මචං මේ දැන් මේක පටන් අරන් තියෙන්නේ මේක හරි ලස්සන කතාවක්. දැන් ඉරානයට ගහනවා ඊශ්‍රායලෙන් මේවා තියෙයි කියලා හිතාගෙන එකම දවසේ එකම පැය කීපයක් ඇතුළත ඒගොල්ලන්ගේ ඉන්න හොඳම සයන්ටිස්ලා කීප දෙනෙක් පැය කීපයක් ඇතුළත ජෙට් මං හිතන්නේ 200කට අධික සංඛ්‍යාවක් යවලා ඒගොල්ලන්ගේ ප්ලාන්ස් ටික විනාශ කරනවා. මේවා කරන සයින්ටිස්ලා ටික නැති කරනවා. එතකොට টොප් ලීඩර්ස්ලා ටික මරාගෙන යනවා. ඒ අතරවාරේ මේ හැම දෙයක්ම වෙද්දී ඇමරිකාවෙන් මේ ෆුල් මිලිටරි ප්‍රෝග්‍රෑම් එකක් ෆුල් මිෂන් එකක් ප්ලෑන් කරනවා. අපි නිකන් අර ඉංග්ලිෂ් ෆිල්ම් වල දැකලා තියෙනා වගේ ලස්සන ප්ලෑන් එකක් ගහනවා. ඉස්සෙල්ලම මිෂන් ඉම්පොසිබල් වගේ එකක්. ඒ කියන්නේ මේක ඒගොල්ලන්ට තියෙන හાર્ඩ්ම මිෂන් එක. මොකද මේ නියුක්ලියර් සයිට්ස් තියෙනවා කියන්නේ පොළොවේ කඳු වල අර දැන් අපි නිකන් තරනාගි කන්ද වගේ ඒකේ මැද. එතකොට මේකට ගිහින් ගහන්න ලේසි නෑ. ඉතින් ඔයාගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන් දන්නාත් ඇති ඒක නිරා දන්නවද ඒක මීට කලින් ඕක වෙන කාලෙම එදාම කවුද ට්‍රම්ප් කියනවා මම අත දාන්නේ නැහැ දැම්ම මම සති දෙකකින් කල්පනා කරලා කියනවා මම මේකට අත දානවද නැද්ද කියලා. ඒක කිව්වෙකට මේ ඉරාන් වල මේ කවුද ෆොරින් ඇෆෙයර්ස් එක්කන මම දැන් ටර්කි වලට ගිහිල්ලත් ඉඳලා තින්නේ මම ඉඳලා වෙලාවේ මම. ඒක කිව්ව ගමන් කට්ටිය හිතනවා මූ තාම සති දෙකකින් තමයි අත දාන්නේ අපි ටක් ගහලා මොන හරි කරගන්න ඕනේ කියලා. ඒ අතරේ ඇමරිකාවෙන් යවනවා B2 කියන්නේ ලෝකේ තියෙන අංක 1. අයි වෙන එකක් නැහැ. ලෝකේ තියෙන අංක 1 අධි තාක්ෂණය සහිත තියෙන එකම ජෙට් එක. එතකොට මේකේ ගෙනියන්න පුළුවන් මං හිතන්නේ 30,000 පවුන්ස් බර බෝම්බයක් ගෙනියන්න පුළුවන්. ලෝකේ තියෙන ලොකුම බෝම්බ දෙකක් පුළුවන්. බෝම්බ දෙකක් පුළුවන්. බංකර් බස්ටර් ඒ කියන්නේ 60,000. බංකර් බස්ටර් බෝම්බ දෙකක් ගෙනියන්න පුළුවන්. ඉතින් මේන් ප්ලේන් පහක් ජෙට් පහක් නෑ ඉස්සෙල්ලා පහක් මචං යවනවා මොකද්ද රට ගුවන් කියන B2 පහක එච්චර දුර යන පෙට්‍රල් නේ. අහපංකෝ මුම් මචං ඒ කියන්නේ ඇමරිකාව මේ කොනේ ඉරානේ මේ කොනේ මැද තියෙනවා දූපත් දෙකක්. එකක් තමයි ගුවන්. ඒකේ ගුවන් එක ඒ ගුවන් එකේ අහස ඕනම රටකට යන්න පුළුවන් ෆ්ලයි කරන්න පුළුවන් එන්න පුළුවන් අර අන්රිස්ට්‍රික්ටඩ් ඒරියා එකක්. එතකොට ඒගොල්ලන්ගේ එතනක් තියෙන මිලිටරි ඒක තියෙන අවුට් ඔෆ් නෝවෙයා මචං පොඩ්ඩක් අවුට් ඔෆ් නෝවෙයා ලෝකෙ මචං මැද පැසිෆික් ඕෂන් එකේ තියෙන අපේ ලංකාවෙත් පල්ලෙහා තියෙන එකක්. හරිද? ඒ ලංකාවේ පල්ලෙහා තියෙන ඩියාගෝ ගාසියා කියලා තව දූපතක්. ඒක මන් දන්න. හරිද? එතකොට මුන් යවනවා ප්ලේන් 4ක් හෝ 5ක් හරි නිකන් අරකට යවනවා. යවද්දි හැමෝම දන්නවා හැමෝගෙම ෆ්ලයිට් රේඩාර් වල පේනවා ගුවන් වලට ඔන්න ට්‍රම්ප් ඩයල් එක ප්ලේන් 5ක් යවනවා මේ මොකක් හරි වැඩකට සූදානම් වෙනවා තමයි කියලා. ඔය පහ අර රේඩාර් අපි බලන්නේ අපි නිකන් Google එකේ ගියාම බලන්න පුළුවන් රේඩාර් ට්‍රැකර් එකට පේනවා. අඩෝ මෙන්න මුන් ප්ලේන් 5ක් යවනවා B2 5ක් යවනවා ගියමත් දෙන්න තමයි යන්නේ කියලා. ඔය යවන වෙලාවේ මුළු ලෝකෙම නොදැනුවත්ව B2 7ක් යනවා කිලෝමීටර් මං හිතන්නේ මට මතක විදියට කිලෝමීටර් කොහමරි පැය 18ක් මචං. පැය 18ක ට්‍රැවල් එකක් අර පහ යන ගම වෙන පැත්තකින් පැය 18ක් ගෙවාගෙන යනවා ඉරානි පැත්තට. යන ගම එනම් මේ අහසෙදි තමයි රීෆුවල් කරන්නේ. හරියට හරි. දෙපාරක් රීෆුවල් කරන්න වෙනවා. මොකද මෙච්චර බර ටොන් 60,000ක් ගෙනියද්දි පවුන් 60,000ක් ගෙනියද්දි ඒගොල්ලන්ට ඒක දෙපාරක් රීෆුවල් කරන්න වෙනවා. සාමාන්‍යයෙන්
ඒක මචං ඒ ගිනිච්චත් රීෆියුල් කරන්න ඕන නැහැල්ලු. හැබැයි මේ යන්නේ එක්ස්ට්‍රීම් මිෂන් එකනේ. උන් ඒකට කෝකටත් කියලා ඒක රීෆියුල් කරන්න ඕනේ. ඉතින් හිතාගන්න ඕගොල්ලන්ට මේ ප්ලෑනින් කියන එක දැන් 5ක් කරේ යනවා හැමෝටම පේනවා හැමෝම ඒක ගැන අවධානයෙන් ඉන්නවා. තව 7ක් වෙන පැත්තකින් පැය 18ක් ගෙවාගෙන හොරෙන් යනවා කිසිම කෙනෙක්ට පේන්නේ නැති වෙන්න. ඒ කියන්නේ no radio signal no nothing. අමාවක දවසක කළුවරේ යනවා යන ගමන් හිතපන්කු මේ 7ටම තෙල් ගහන්න ප්ලේනුත් යන්න ඕනේ. හරි තැන්වල. හරිද? මේවා යන ගමන් නවත්තලා නෙමෙයි තෙල් ගහන්නේ. ඒක යන ගමන් අහසේ ඉඳන් අර ජැක් කරලා ප්ලේනුත් තෙල් ගහන්න ඕනේ. ඕ තෙලුත් ගහගෙන තෙල් ගහන අතරතුර ඒවා රේඩියෝ මේවා ඒකට කියන්නේ F35s F22s F16s වෙනම වටේට තියාගන්න මචං මේක ප්‍රොටෙක්ෂන් එකට. ප්‍රොටෙක්ෂන් එකට. ඉතින් ඔය තෙලුත් ගහනවා දැන් ඕවත් එක්කම එනවා මේ කිසි දෙයක් මුළු ලෝකෙම දන්නෙත් නැහැ. කිසිම රේඩාර් එකකට අහු වෙන්නෙත් නැහැ, සිග්නල් එකකට අහු වෙන්නෙත් නැහැ. ඔය ඔක්කොම කරන ගමන් දැන් හිතන්නකෝ 6:50ට අපි යනවා 6:50ට ළඟා වෙනවා ඉරානේ නියුක්ලියර් සයිට් එකට බෝම්බේ දාන්න. ඔය 6 මතක් කරන්න ඕන දේ තමයි මේ B2 කියලා කියන්නේ ලෝකේ තියෙන ස්ටෙල්තිම ගුවන් යානය. ඒ කියන්නේ රේඩාර් වලට අහුවීමේ සම්භාවිතාවය 99.999ක්ම නැති තරම්. ඉතින් ඒක ආෆ්ටර් බර්නර්ස් නෑ. ඒක ගොඩක් හයි ස්පීඩ් යන ජෙට් එකක් නෙමේ. but ඒක අර ආෆ්ටර් බර්නර්ස් බුදු ඒ නිසා අර නිකන් අර අපි දකින්න ගොඩක් වෙලාට නිකන් පාවෙලා යනවා. ෆයිටර් ජෙට්ස් නිකන් සමහරලාට නිකන් පොඩි ඉරක් වගේ යන්නේ නිකන් ජෙට් එකක් ගියාම නිකන් ඒ ආෆ්ටර් බර්න් එක නෑ. අර ජෙට් එකේ යනවා කියලා සුදු පාට පිටිපස්සෙන් යන්නේ අර ලයින් එක. ඒ ආෆ්ටර් වගේම ඒක නෑ. ඒ ආෆ්ටර් බර්න් එක නෑ මචං ඒක. මේක මචං හරියට අර නිකන් අපි පේපර් එකකින් හදන්නේ අපි හදන්නේ අර නිකන් කුරුල්ලා යවන්නේ. ඒක වගේ තමයි ඒක පාවෙලා ලංකාවේ බටපොළ ඇන්ටනා වගේ බේසිකලි. හරි. මම දැක්කේ මීම් එකක් කරනවා. හරිද? ඉතින් හිතපන්කෝ දැන් ඊළඟ එක තමයි දැන් මේ 7 යනවා. යද්දි ඒ 7ට ආරක්ෂාව දීගෙන ඔන්න දැන් ඉරානි කිට්ටුවටදී තව කෆීර් අනම්මනන් F15 අනම්මනනුත් එකතු වෙනවා. හරිද? දැන් චුට්ට ලං වෙද්දී ඔගලන්ට කියන්න කොච්චර ප්‍රිසයිස් ප්ලෑනින්ද කියන්නේ තෙලුත් ගහගෙන ඔක්කොමත් කරගෙන අරවත් කරගෙන එන ගමන් දැන් හිතන්නකෝ 6:50 කියලා වෙලාව 6:50ට තමයි අතන ළඟා වෙන්නේ ඩෙස්ටිනේෂන් එකට. ළඟා වෙලා බෝම්බේ බුක් ගාලා අතරින්නේ 6:50ට. 6:50ට බෝම්බේ අතරින්න කලින් මූදේ ඉඳන් මං හිතන්නේ ඒකට කියන්නේ මේ ඒගොල්ලන්ගේ තියෙන US submarines තියෙනවා. submarines වලින් ඉඳන් launch කරනවා cruise missiles. cruise missiles ගොඩක් එනවා. ඒක එන්නේ මේගොල්ලන් මේ පැය 18 ඒක මැදදී අරුන් ඒක මේව කරලා තියෙන launch කරලා තියෙන. ඒ මොකද ඒක කලින් යන්න ඕනේ අර ඩෙස්ටිනේෂන් එකට. අවධානය. නෑ මචං. අරගොල්ලන් ඩෙස්ටිනේෂන් එකට එන්න කලින් යනවා. එන්න කලින් මේ ටික එනවා. එතකොට අරගොල්ලන් ප්ලේන් එක 6:50ට ලං වෙන්න ඔන්න මෙන්න තියලා අර මිසයිල් ටික ඩොට් ගාලා මේ කඳු වලට වැටෙනවා. මොකද අපි ෆිසික්ස් ගැන දන්නවනම් අපි ඉස්සෙල්ලා වතුර බින්දුව වැටෙද්දී අර වල චුට්ට හැරෙනවනේ. ඊට පස්සේ අර බංක පස්ට් එක දැම්මම තව බූන් ගාලා ඇතුළට යනවා. ඉතින් හිතපන් කොච්චර ප්ලෑනින් එක කොච්චර ටයිම් මැනේජ්මන්ට් එකක් ඒකට තියෙනවද? අර ප්ලේන් අනික බංක බස්ට් කියන බෝම්බේ මං හිතන්නේ කොන්ක්‍රීට් එකක් පාසාරු කරගෙන යන්න පුළුවන්ලු අඩි 200කට එහා. ඒ බෝම්බ එක කොන්ක්‍රීට් අනික. ඒ බංක බස්ට් කියන ඒ টොප් ලෙවල් එකේ තියෙන්නේ තාම US වල විතරයි කියලා මේකක් තියෙන අනිත් ඒවා කියන්නේ රිපෝට් කළා නැහැ වෙන චයිනා and රෂියා ගාව තියෙනවා කියලා but US ගාව විතරයි තියෙන්නේ. ඕක තමයි ඊශ්‍රායලෙන් ඉල්ලෙල් හිටියේ ගහපන් දීපන් අපිට ගහපන් කියලා ඉවරලා මේ අර වාකිවෙත් අපි ගහලා පෙන්නන්නම් කියලා. යා බංක බස්ටර්ස් මචං කොහොම හරි 14ක් ගහලා තිබ්බා දෙක ගානේ කැරි කරන් ගිහිල්ලා B2s වල. ඔව් දෙක ගානේ 7ක් ගිහිල්ලා Tomahawk යා අර සබ්මරීන් එකෙන් Tomahawk missiles මචං 30 Tomahawk මේ ගහලා තිබ්බා. මොකද ඇරබියන් සී එකේ මචං වෙනම ෆ්ලීට් එකක් තියෙනවා දැන් US මෙරීන් ෆ්ලීට් එකක් දාලා තියෙනවා. මම දන්නේ අනුමත කරනවද නැද්ද මම ඒවට අදාළ නැහැ. මම මාරම ඉන්ට්‍රෙස්ටිං වුණා මේ ඒක මචං ටයිමින් ලොජිස්ටික් ඒ කියන්නේ ලොජිස්ටික් මචං මගේ යාෆෝස් එකේ ඉන්න මගේ යාළුවගෙන් මේ ගැන ලොකු කන්වර්සේෂන් එකක් අපි දෙන්න ගියා. මට වීකෙන්ඩ් එකේ මිනිහා හම්බෙලා. ඒ කියන්නේ දැන් මේ යුද්ධ තියෙන වෙලාවේ මේ ඇමරිකාවේ මචං දැන් ඇමරිකාවේ එක ෆ්ලීට් එකක් තියෙනවා.
මේ ඇමරිකාව එක ෆ්ලීට් එකක් තියෙන ඇර්බියන්සි එකේ අනිත් ෆ්ලීට් එක තියෙන අනිත් පැත්තේ මේ මචං ෆ්ලීට් ලං කරනවා කියන එක මචං පට්ට ලොජිස්ටික් නයිට්මෙයාර් එකක් මචං. ඔව්. මේ මෙතහන් දැන් අර B25 ගුවාම් වලට යවපු එකත් මචං පට්ට ලොජිස්ටිකලි නයිට්මෙයාර් එකක් නේ මචං. කොච්චර දේවල් මූව් කරන්න ප්‍රොටෙක්ෂන් කොච්චර ඒවා හැම දෙයක්ම ඒ කියන්නේ මචං මං හිතන්නේ ලොජිස්ටික් යවද්දී ඔය දැන් ඔය B2 එක යවද්දී හරි මොන හරි කරද්දී ඒ වල අර ගෙනියන්න ඕන මේවා ගහන්න මං හිතන්නේ ලොරි කියන්නේ යන් ට්‍රක් 100ක් 70ක් 100ක් විතර එහෙට මෙහෙට මූව් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ මේ මේවා කරන්න. ඒ කියන්නේ ඒ ඔක්කොම ලොජිස්ටික් ඉතින් ඒවා ඔක්කොම මැනේජ් කරන්න. ඉතින් හිතපන්කෝ මම කන්සිඩර් කරේ මේ ඔහු හෝල් ස්ටෝරි එකෙන් මම ගොඩක් ෆෝකස් කරේ ඒ ටයිමිං ලොජිස්ටික් ඒ හැම දෙයක්ම මැටර්ස් කියන එක. ඉතින් හිතන්නකෝ දවසක මේක තනිකර අර මං හරි ආසයි චෙස් ප්ලේ කරන්න. චෙස් ගේමක් වගේ තමයි. අර නයිට් අදිනවා කොයින්ව මෙතනට දානවා ෆුල් ප්ලෑනින් කියන එක අයි ටොප් ලෙවල්. ඉතින් ඒක නිසා සමහරලාට අපි නිකන් සමහරලාට අපි කියනවා ඔය ඇමරිකාව කියනවා ලෝකේ බලවතා ඇමරිකාව කියලා. නේ එහෙම කිව්වට එහෙමම නෑ එහෙම කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මං කියන්නේ මේ වගේ මේ වගේ මිෂන් එකක් කරන්න පුළුවන්. ඉතින් මන් දන්නේ ලෝකේ එකම රට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පවර් එක නිසා සහ රිසෝසස් නිසා. රිසෝසස් ඒ හැම දෙයක්ම නිසා. දැන් අපි දැක්කා ඕක දැන් ලොකු බිග් බොස් ෆයිට් කරලා තමයි ගොඩක්ම සමහරට වීක්නසස් ගොඩක් වෙලාවට එළියට එන්නේ. ඉතින් අපි රෂියා යුක්‍රේන් යුද්ධ වෙලා දැන් යනවා. ඉතින් ඒකෙත් අපි ගොඩක්ම අර ඔය වගේ ටැක්ටිකල් ඔය වගේ නිකන් අමුතු නිකන් ඉන්න ඇන් අවුට් ඒවා අපි දකින්නේ රෂියා යුක්‍රේන් වලට කරනවා. දැන් මේක මචං ඇත්තටම ඉරාන් දිගටම ගේම ඉල්ලුවොත් එක රැයින් මචං මේ ඊශ්‍රායල් වලටයි USA වලටයි ඉරාන් මචං නැති කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ බං ඇවිල්ලා තමන්ට ගහලා යනකම් දන්නේ නැහැ මචං. දන්න ඒ අනිත් එක මචං හිතපන් මන් දන්නේ ඒ ඊශ්‍රායල් කියන රටත් මං මේ යුද්ධ සීන් එකෙන් දැනගත්තේ මාරම ස්මාර්ට් රටක් නේ. මාරම ස්මාර්ට් ඒ කියන්නේ මචං ජූයිෂ් මිනිස්සු මචං ඔබ දන්නවද එකක් හොඳ කතාවක් එක සයන්ටිස් කෙනෙක් ඌගේ බිල්ඩිමේ මං හිතන්නේ තට්ටු 50කෝ 70ක බිල්ඩිමක මැද තට්ටුවේ කාම්බරේ නිදාගෙන ඉද්දි ඌයි නිදාගෙන ඉන්න හරිම කාම්බරේට ඩ්‍රෝන් එකක් කියලා තමයි ඌ මල්ලා දෙන්නේ. කියන්නේ ඌ ඉන්නේ මිලිටරි බේස් එක මිලිටරි එකකින් වට වෙච්ච තැනක ඊශ්‍රායලෙන් උන්ට හොයාගන්න පුළුවන් සයන්ටිස් ඉන්න කාම්බරේ කොතනද නිදාගන්න වෙලාවෙ ඉඳන් ආය ඔක්කොටම ගිහින් ගහන්න පුළුවන්. ඊශ්‍රායල් වල මේ මොසාඩ් එක මචං very powerful. ඒ කියන්නේ උන්ගේ ඔත්තු සේවය කියන්නේ ඇමරිකාවේ CIA එක වගේ ඊශ්‍රායලේ තියෙන මොසාඩ් එක. ඉතින් උන් මචං පට්ටමුන්ගේ රූට්ස් මචං ආය ගිහලා තියෙන අපි දැක්කා කවුද හූතිස්ලාට නෙමෙයි හමාසුත් නෙමෙයි අනිත් එක මොකද්ද හස්බුල්ලා ගන්නේ හස්බුල්ලා ගන්නේ මචං අර පේජස් ටික පිපුරුවේ. උන්ගේ පේජස් අර නිකන් පේජස් කියන්නේ නිකන් අර මේ මැසේජ් යවන පොඩි නිකන් චූටි අර ගැජට් එක ඒ දවස්වල යූස් කරා ඒක නිකන් එන්ක්‍රිප්ටඩ් වගේ. ඉතින් මේ මුන් කල්ලා තියෙන මොසාඩ් එකෙන් මචං ඒ උන් පේජස් ගන්න කම්පැනිය මුන් සල්ලි දීලා අරගෙන ඊට පස්සේ එහෙම තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒකට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒක ඉතින් ආයි টොප් ලෙවල්. අපි يعني අපිට හිතා ගන්න බැරි ලෙවල් එකකින් මචං ලෝකේ කන්ට්‍රෝල් කරනවා සහ මේ දේවල් වෙනවා. ඉතින් ඉරාන් මේ වෙලාවේ මොන වගේ ඩිසිෂන් එකක් ගනිද කියන එක හරි ප්‍රශ්නයක්. දැන් ඒගොල්ලන්ට තියෙන එකම මේ බලපෑම කියන්නේ ඒගොල්ලන්ට තියෙන එකම මේ දේ කිව්වොත් එහෙම ඇමරිකාව සහ මේ ඊශ්‍රායලය කියන්නේ මේගොල්ලෝ ෆන් කරන ටෙරරිස්ට්ලාට ෆන් කරන ස්ටේට් එක ගිලිවල ඒ රීජන් එකේ. කියන්නේ හූතීස්ලාට යේමන් වල හූතීස්ලාට ඊට පස්සේ හස්බුල්ලා ඊට පස්සේ මොකද්ද ගාසා වල ඉන්න හමාස්. ඉතින් ඔය ඒ ඔක්කොටම මේ ෆන් කරන්නේ ප්‍රොක්සි ඒ ෆන් කරන්නේ ඉරාන් කියන එක තමයි දැන් මේගොල්ලන්ගේ එකම පොයින්ට් එක. ඉතින් මේ රටවල ඉතින් අපි ඇත්තද බොරුද මේ වෙනවද නැද්ද කියලා හරියටම දන්නේ නැහැ. ඉතින් වෙන දෙයක් බලාගෙන දැන් මේක ඇත්තටම පට්ට ඉන්ට්‍රෙස්ටිං. දැන් දන්නවා මම වුණත් ඔය පොඩ්ඩක් ප්ලේන් ගැන ඒ ගැන පොඩ්ඩක් මිලිටරි සීන් එක ගැන පොඩ්ඩක් ආසයි. ඉතින් අර ඒ ආස මිනිස්සෙට
මේ වගේ දෙයක් නිකන් මාරණියන් කික්කේ ආගේ කියන්නේ මිනිස්සු මැරෙන ගණන් මනන් ගැන කිසි ත්‍රිල් එකක් නැහැ මට අර ඒක දැක්කහම මුළු ලෝකෙම නිකන් කතා වෙන හෙල්ලෙන අම්මට මුන් ගිහිල්ලා ගහලා කොහොමද බං මෙහෙම ගහන්න කියන එක ඒක කියන්නේ ඇමරිකාවේ පව එක මචං කාලයකට පස්සේ පෙන්නපු ඩිරෙක්ට්ලි පෙන්වන අවස්ථාවක් දැන් ගොඩක් වෙලාට ප්‍රොක්සි වෝස් වලින් නේ මචං මුන් ඕක කරන්නේ දැන් රෂියට ගහන්න උනහම යුක්‍රේන්ට ෆන් කල්ලි වල උන්ට බෝම්බ ටිකක් එමින් යවලා වැඩේ කරන්නේ දැන් මේක කෙලිම ඩිරෙක්ට්ලි US අත දාලි වරලා උන්ගේ මිලිටරි පව එක පෙන්නපු ලොකු සිනාරියෝ එකක් ඉතින් ඉතින් මම මම උඹ මොකද කල්පනා කරේ නෑ මේක මචං ඇත්තටම ඇමරිකාවේ මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කම්ප්ලෙක්ස් වලට හොඳ කාලයක් මචං කාලය අනිවාර්යෙන් මචං මොනවාද යා බෝයින් රේතියෝන් ජෙනරල් ඩයිනමික් ඊට පස්සේ ලොක්හීඩ් මාරින් අම්මට සිංහල කැෂ් බිස්නස් බූමින් අනිත් එක මචං මේ මම කල්පනා කරේ අපේ මේ ජෙනරේෂන් එක දැන් මන් දන්නේ 1993 මම ඉපදුනේ එතකොට මේ 90 ඉපදෙච්ච සෙට් එක දැන් අවුරුදු 30ක් විතර වෙලා මේ සෙට් එක මචං මං හිතන්නේ දැකපු නොදකපු දෙයක් නැති තරම් වගේ අපි දැකලා තියෙනවා අපේ ජීවිතේ අරගල දැකලා තියෙනවා එතකොට භූමිකම්පා සුනාමි මේ කියන්නේ මං කියන්නේ මේ අන්ප්‍රෙසිඩන්ට් අවස්ථා ඒ කියන්නේ පළවෙනි පාට ජීවිතයේ අත්විඳපු දේවල් මුළු හියුමන් ඉතිහාසෙම සුනාමිය දරුණුම භූමිකම්පා එතකොට එහෙන් ගියාම ඔය ඇන්ත්‍රැක්සි ඒ කාලේ මතකද අර පවුඩර් එකක් ගහලා අර මේකක් බෝ වෙන එක ඊට පස්සේ කොවිඩ් මුළු ලෝකෙම ඉමැජින් මං හිතන්නේ අවුරුදු ගානකට ඒක ආයේ වෙයි කියලා මුළු ලෝකෙම නැවතිලා තිබ්බ අවස්ථාවක් ලොජිස්ටික් ද ප්ලේන්ස් ද හැමදේම එතකොට දැන් යුද්ධේ එතකොට මේ වගේ යුද්ධ අවස්ථා මට හිතෙන ඔහොම ගියොත් මම ඕක වයිෆ්ටත් ඉස්සර කියනවා අපි මැරෙන්න කලින් for sure මට හිතෙනවා මචං මොකක් හරි අර අපි මූවිස් වල දකිනවා වගේ දේවල් කීපයක් වෙයි කියලා. එක සොම්බි ඇටැක් එකකට සමාන දෙයක්. ඒ කියන්නේ හැමෝටම ලෙඩක් හැදිලා මොන හරි ඕක පැතිරිලා ඔය කොවිඩ් වගේම තමයි. හරිද? ඕක අපිට හැංගිලා ඉන්න වෙන අවස්ථාවක් එයිද දන්නේ. හරිද? ඒකයි මම ඔය සර්වයිවල් සීන් එක හැමතිස්සෙම විශ්වාස කරන්නේ. අපි ඔක්කොටම අඩෝ එළියට යන්න බෑ මෙහෙම සීන් එකක් තියෙනවා ගියොත් විනාශයි. ඒ කියන්නේ හිතපන්කෝ වැඩි ඕනේ නැහැ සොම්බි වෙන්න ඕනේ නැහැ. නිකන් අර ස්කින් ඩිසීස් එකක් හැදලා නිකන් හැම දිරාගෙන මෙහෙම කෑලි වැටෙන සීන් එකක් වගේ. නිකන් මුළු ඔක්කොම ගෑවුනොත් එහෙම ඉවරයි. ඔය වගේ එකක්. එක දෙක වෙන්න පුළුවන් දෙයක් තමයි නියුක්ලියර් එකක් මොකෙක් හරි ඔය ඉන්න රටක ජනාධිපති ප්‍රෙසිඩන්ට් කෙනෙක් හෝ බලවතෙක් පිස්සු තද වෙලා හරි මොනවා හරි බටන් එක ඔබනවා. නියුක්ලියර් ෆෝල් අවුට් එකක්. ඒකෙන් ඇති වෙන විපර්යාස වලින් ඇති වෙන මේකෙන් පස්සේ අපිට හැංගිලා ඉන්න වෙයි. වතුර බොන්න බැරි වෙයි. අහස නිකන් වෙන දුර්වර්ණ වෙලා තියෙන්න පුළුවන්. ඔහොම දෙයක්. 3 අනිවාර්යෙන් ඉන්නවනම් පිටසක්වල ජීවිත අපි මැරෙන්න කලින් දකි කියලා මං හිතනවා. ඒතින් මම ඔය 3 වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩිද? මං ඔය මේ සිද්ධිය ගැන දැන් පොඩ්ඩක් රිසර්ච් කරන් යන ඔය කරන් යනකොට මම ලංකාවේ පොඩ්කාස්ට් එකක් හම්බුණා මේ ලංකාවේ දේශපාලනඥයෙක් ඉන්න මේ පාටලි චම්පි කරනවා කියලා මේ මිනිහාගේ මචං ඔබ මට අහන්න කියලා මේ පොඩ්කාස්ට් එකක් තියෙනවා. ඒකේ ඔයයිලෝ යුද්ධ ගැන ඊට පස්සේ පොඩ්ඩක් ලෝක සීන් ගැන කතා කරන්න. ඉතින් මේ ඒකෙන් මං ගැන ගිහලා අහන්න පොඩ්ඩක් කට්ටියට ඒකෙන් වෙනම නිකන් මේකේ හිස්ටරි එක මේ මොකද්ද මේ ඇත්තටම මේ ඊශ්‍රායල් ඊට පස්සේ මේ ඇමරිකා මේ ඉරාන් මේ ප්‍රශ්නේ මචං අවුරුදු 1000 පිටිපස්සට යනවා නිකන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ දක්වා ඒ නම්ම එන ඉෂුව එකක්ලු මේක. ඉතින් ඉතින් අර මාර ඉන්ටරෙස්ටිං අර ඒකේ හිස්ටරි එක ගැන සහ මේ දේවල් දැනගන්න මේ මං කට්ටියට කියනවා මේ ගිහලා අහන්න කියලා. ඒක ඇත්තටම හොඳයි. මම මේ දේශපාලන ගැන නෙමෙයි මං කියන්නේ මේ අපිට යම්කිසි දැනුමක් කොහෙන් හරි ගන්න පුළුවන් නම් ඒක මාර වැදගත්. අනික හොඳ සුද්ධ සිංහලෙන් පැහැදිලි කරනවා ඒක. ඔව් අපි දැන් කට්ටිය බලන ඇති අනේ මුන් යුද්ධ කතා ගන්නවා අපිට රට ඒවා අපිට කිසි මේකක් නැහැ කියලා. මම නම් හිතන්නේ මේවා කතා කරන්න ඕනේ. එකක් අපි රටේ තොටේ වෙන දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. ලෝකේ වෙන දේවල්.
ප්ලස් අපි ඉතින් අර නෝමල් සාමාන්‍ය දේවල් අපි දැන් ගත්තොත් අපි මේක අපේ පොඩ්කාස්ට් එකේ දාන්නේ සතිය දෙක පාරක් වගේ. බට් මේ අපි මේ කතා කරනකොට මචං මේ අහන කට්ටිය මේව දැකලා මොකද මචං මේ දඩ බඩ ගාලා නැස් වෙනවා. මේ සීස් ෆයර් කියනවා ආයෙ ගහනවා. දැන් කටාව වලට ගැහුවා. කටාවල එයා බේස් එකට ගැහුවා. ඒ මේ අද අපි කතා කරන වෙලාවේ දැන් සීස් ෆයර් එක තීද්දිත් ගහලා තියෙනවා. ඉතින් නෑ මේකෙන් මචං මම හිතනවා අපේ කටාවල අපේ මිඩල් ඊස්ට් වල ඉන්නවා මචං මේ හොඳ සෙට් අපේ අහන සෙට් එකක් අහන සෙට් අපිට කට්ටියට පුළුවන් නම් අපිට වීඩියෝ ටිකක් එවන්න නේ අපේ Instagram වලට ඕගොල්ලන්ගේ අර වීඩියෝ කැප්චර් කරලා තියෙනවා නම් අහසේ මිසයිල් යනවා දේවල් නැත්තම් ඕගොල්ලන් මූණ දීලා තියෙන සිටුේෂන් කටාර් එහෙම නැත්තම් ඉරාන් එහෙම නැත්තම් ඔය මේ යම් කිසි රටක ඉන්නවනම් අපේ පොඩ්කාස්ට් එක අහන කෙනෙක් ලංකා මිනිස්සු මචං හැමදාම ඉන්නවා ඊශ්‍රායල් වල ඉන්නවා ඉරාන් වල ඉන්නවා කටා මිඩල් ඊස්ට් වල සෑහෙන ලංකා ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් මේලා කියන දේ පරිස්සමෙන් ඉන්න මේ සහ අපිට කියන්න ඕගොල්ලන් ඉන්සයිට්ස් කියන්න අපි හරි ආසයි ඒවා දැනගන්න. ඉතින් මේවා කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර යම් කිසි දෙයක තියෙන කතාවක් ගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අච්චර ප්ලෑනින් එකක් අච්චර ලොජිස්ටික් ඒවා හැන්ඩල් කරන එකක් ඒක සාමාන්‍ය ක්‍රියාවලියක් නෙමෙයි. ඒ වගේ ලොකු ක්‍රියාවලි මේ ලෝකේ වෙන්න පුළුවන්. ඉතින් ඒවා මූවීස් වල විතර නෙමෙයි ඇත්ත ජීවිතෙත් වෙනවා. ඉතින් අර හැමදේම ටයිමින් තමයි නේ මචං. ඒ ටයිමින් වලට ප්ලෑනින් ඉතින් මං හරි ආසම දෙයක් තමයි ඒක ප්ලෑනින් අර ඒක යම් කිසි දෙයක් වෙන්න කලින් ප්ලෑන් A ප්ලෑන් B ප්ලෑන් C තියාගෙන ගිහිල්ලා ඒක කරලා ආයෙ ගෙදරත් එනවා කියන්නේ ඉතින් ඒක සුපිරි ගේමක්. සමහර ෆ්ලයිට් ඔය මේ B2 ෆ්ලයිට් සමහර ඒවා ලෑන්ඩ් කරලා තියෙන්නේ ආෆ්ටර් නිකන් 30+ hours ඒ කියන්නේ almost 40 hours විතර ෆ්ලයි කරලා ඉතින් ෆ්ලයි කරලා තමයි ආයෙ ඇවිල්ලා තියෙන්නේ. ආවටත් පස්සේ තමයි මුළු ලෝකෙම කියන්නේ අපි දුන්නගේම කියලා. ඉතින් මේ ඕවා ඉතිහාසයට එකතු වෙයි. ඉතින් අපිත් ඒ ඉතිහාසයේ පාර්ට් එකක් වෙලා ඉන්නවා ඔල්රෙඩි. අපි ඒව විට්නස් කරනවා. ඉතින් අපි හිතන්නේ අපේ නවීන් එක පාට ඕගලන් බලනවා ඇති නිරයි මයි මේ කතා කරද්දි නවීන්ට මොකද උනේ කියලා. මම දැක්ක නවීන්ගේ කැමරා එකත් ඕෆ් වෙලා බැටරිත් ඕෆ් වෙලා නවීන්ට හදිස්සියෙන් වෙලස්සනින් යනවා කියලා තිබුණේ. ඉතින් නවීන්ට කැපෙන්න සිද්ධ වුණා. අපි ඒකට කරු කරන්න ඕනේ. ඉතින් එහෙනම් මගේ වෙලාවත් දැන් අපිට මේ සුපර් තැන්ක්ස් වලට පොඩි අපිට ආපු සුපර් තැන්ක්ස් ටිකට ටැග් කරලා මෙන්ෂන් කරන් යන්. එලගිරි මචං මංගාව මුකුත් නැහැ මේ වෙලාවේ. මං ගදිනවා මං කියනවා. එකේ උඹ කියාගෙන යම. අපිට කල්පන නයනමදු අපේ කල්පන අපේ යාළුවා නිව්සීලන්ඩ් වල ඉන්න අපිට දීලා තියෙනවා සුපර් තැන්ක්ස් එකක්. කීප් ඉට් අප් මචන්ලා කියලා දාලා තියෙනවා. ඊට පස්සේ දිල්ෂාන් වීරකෝන් තැන්ක්ස් කියලා දාලා තියෙනවා. thank you very much මචං සුපර් තැන්ක්ස් එකට. and මන්දන 4th or 5th consecutive week අපිට JC Alpha stream අපිට හැමදාම හැම පොඩ් එකකට අපි මේ super thanks පටන් ගත්ත දවස් ඉඳන් අපිට හැම සතියෙම super thanks දෙන එක්කෙනා ජිම් ගියේ නැහැ කියන්නේ නින්දිනු dead lift ගහනවා පේනවා ඒ තරමට addicted. මගෙත් මේ දවස් ටිකේම focus අවුල්ලා තිබුණේ. දැන් නම් මේකත් හරි ආවි. notification එක ආවා කියන්නේ feeling awesome good luck boys කියලා දාලා තියෙනවා. ඉතින් JC Alpha stream thank you very much මචං හැමදාම වගේ අපිට super thanks දෙනවට. ඉතින් plus මට මේ පාර මේ පොඩි shout out එකක් දෙන්න තියෙනවා මචං. අපිට අපේ පොඩ් එක හැමදාම අහන එක්කෙනෙක් රවින්දු අපේ ජපාන් වල ඉන්න සෙට් එක KRC94 channel එක ගිහිල්ලා කට්ටිය පොඩ subscribe කරන්න අලුතින් සින්දුවක් දාලා දෙනවා දුවමු කියලා. නවංගට මතකද දන්නේ foreign diaries කියලා අපිට කමෙන්ට් කරනවා අපේ වීඩියෝස් වලට අපිට super thanks දෙනවා. එයාගේ vlog channel එක. ඉතින් මේ වෙලාවේ රවින්දුට thank you කියන්න ඕනේ අපිට දෙන support එකට සහ කට්ටිය ගිහලා අහන්න. සින්දුව මෙතන play කරන්න පොඩ්ඩක් අමාරුයි. මොකද මේ copyright issues නිසා ඒක නිසා මේ කට්ටිය ගිහලා ඒක අහන්න දුවමු කියලා rap සින්දුවක් අපේ ජපාන් වල ඉන්න අපේ රැප් කොල්ල සෙට් එක කසුකේ ඊට පස්සේ රවින්දු ඔය සෙට් එක මතක් කරන්න මේ පාර අපේ පොඩ් එක හැමදාම අහනවා. පොඩි shout out thank you කියන අපි හරි ආදරේ අපේ ජපානයේ ඉඳන් අහන සෙට් එකට. සුපිරි සෙට් එකක් ඉන්නවා. ජපානයේ සෙට් එක තමයි සුපිරිම සෙට් එක. දවසක එහෙම කියන්නේ අනිත් කට්ටිය තරහ වෙයි. එහෙම කියන්න අනිත් කට්ටිය තරහ වෙයි. අනිවාර්යයෙන්. හැමදාම සුපිරි. ජපානයේ මචං මන් දන්නේ මාර ඩෙඩිකේෂන් එකක් තියෙන සෙට් එකක්. ජපානයේ ඉන්න සෙට් එකක් ඉන්නවා. මේ ඉතින් හරි ආදරේ අපි හැමෝම ලස්සන සහෝදරයෝ ටිකක් ඉන්නවා. එහෙනම් අපි අපේ පොඩ්කාස්ට් එක නිමා කරන්න සූදානම් වෙනවා. මොකද වෙලාව මට 26 වෙනිදා පාන්දර 1යි
තාම ඔයාට 26 වෙනිදා ලබලත් නැහැ 25 වෙනිදා ඔයා ඉන්නේ. ඉතින් මට හෙට වැඩ දවසක් මගේ ස්ටෝ එක ඕපන් කරලා තියෙනවා රෑ 8 වෙනකන්. ඉතින් ඒක නිසා මම දැන් යන්න ඕනේ. සහ මට ගිය සතියේ මට කියන්න මම අන්තිමට කතා කරද්දී අපි අර ඕට් සෙරිමනි එකට යන්න තිබ්බා. ඒකට ගියා. ලස්සනට ඇඳගෙන කරගෙන වයිෆුයි මායි ගියා. ඉතින් ගිහිල්ලා ඒක එන්ජොයි කරා. ඇත්තටම ඔක්කොම තරණාකි වල ඉන්න බිස්නස් ගෲප්ස් ඔක්කොම අපිට හම්බ වුණා, කතා කරා. ඒක මාරම ෆැන්ටැස්ටික් අත්දැකීමක්. ඒක ගැන විස්තර මම වෙන ඉස්සරහ දවසක් කියන්න. ඉතින් අන්ෆෝචුනේට්ලි টොප් ලෙවල් රෝඩ් එක මට වින් කරන්න බැරි වුණා මේ අවුරුද්දේ. ඉතින් ඉට්ස් ඕකේ. at least ඒකට පාටිසිපේට් වුණ ලැබෙන එක මට top 10 ඉන්න එක ගැන මාර සතුටක් තියෙනවා. ඉතින් අපි අපේ ගමනේ හිමින් යන්. ඒ টොප් ලෙවල් හම්බෙච්ච කම්පැනි මචං ඒක බිස්නස් එක ඔය ජුවලරි රෙපයා කරන්නේ, ජුවලරි හදන ජුවලරි රෙපයා කරන ඒක ආයි සුපිරිම ලෙවල් එකේ ජුවලරි ස්ටෝ එකක්. ඒක මචං අවුරුදු 20කට පස්සේ තමයි මේක හම්බුනේ. ඒගොල්ලන් තේරුලා තින්නේ ගිය අවුරුද්දේ තමයි තේරුනේ පළවෙනි පාට, දෙවෙනි පාර නොමිනේෂන් උනේ දෙවෙනි පාර. ඉතින් මං අවුරුදු 2ක් ඇතුළත මේකට টොප් 10 නොමිනේෂන් එකට ආව එක මට මාරම සතුටක්. ඉතින් ඒක අපේ වයිෆ් මට කියනවා ඔයාට සම්මාන ගන්න තව අවුරුදු 18ක් යන්න ඕනේ කියලා. මං කිව්වා no let's see කියලා. එච්චර කියන්නේ ආවද ආමග කෙටි යා යුතු මග දුරයි කියලා කියන්නේ. දුරයි කියලා. ඉතින් එහෙනම් අපි අද පොඩ්කාස්ට් එක මෙහෙම අරන් එනවා. අද අපේ පොඩ්කාස්ට් එක නිමා කරන්න නවීන් නැහැ. ඒක නිසා නවීන්ගේ වෙලාවත් දන්නවද මචං? මේ වෙලාවේ මං හිතන්නේ ඇඩිලේඩ් නන්දාලා ඇඩිලේඩ් 10:40යි. ඇඩිලේඩ් සිල්ස් වලට 10:40යි නවීන් කැපුණා. මම නවංග නිව්ප්ලිමත් ඉඳන් නවසීලන්තේ නිව්ප්ලිමත් සිට මට වෙලාව පාන්දර 1:11 මචං 1:11යි. ඔන්න අපේ ඒන්ජල් නම්බර්ස් අපිට කට්ටිය දැකලා එවනවනේ. ඒන්ජල් නම්බර්ස් අපි කතා කරපු දවස් ඉඳන් ගාලා එවනවා. උඹත් මට එවනවා. ඉතින් ඔන්න මට ඒන්ජල් නම්බර් එකක් සෙට් වුණා රාත්‍රී 1:11. මම නවංග. මම කැනඩාවේ ටොරොන්ටෝ දැන් නිර්මාණ කැටගොඩ. දැන් වෙලාව උදේ 9යි විනාඩි 11යි. එහෙනම් ලබන සතියේත් හම්බෙමු හොඳ සුපිරි පොඩ්කාස්ට් එකකින්. 9/11 ඒන්ජල් භයානක නම්බර්. ඒක මාර සීන් එක. හරි එහෙනම් අපි ලබන සතියේ හොඳ පොඩ්කාස්ට් එකකින් හම්බෙමු. එතකන් හැමෝටම peace out. මිඩ්ල් ඊස්ට් කට්ටිය පරිස්සමෙන් ඉන්න. Bye.